ෆයින් ළමයින්ට ගහන්න ඕනද නැද්ද? නෑ නේ අපිට ප්‍රශ්නේ වැරදුනා. ඊට වැඩිය අපිට ගන්න පුළුවන් අපේ පාස් ළමයින්ට. එක්ස්පීරියන්ස් වලින්ම ගත්තා නම් හොඳයි කියලා මං හිතන්නේ. ඔව් අපි මෙහෙම ප්‍රශ්නයක් අහමුද? ළමයින්ට දඬුවම් කරන්න ඕනද නැද්ද? මොකද හිතන්නේ? හ්ම්. ඕකේ පැති දෙකක් තියෙනවා. නෑ එච්චර එක්ස්ප්ලেইন කරන්න නැතුව මම හිතන දේ මම කෙලින්ම කියන ළමයින්ට දඬුවම් කරන්න ඕනේ. අර ඇක්ට් එකේ තියෙන විදියට කායිකව සහ මානසිකව හිංසනයට ලක් වෙන විදියට එපා. මට ඕකේ නයිස් ස්ටෝරීස් ටිකක් තියෙනවා. ඒක මේ ඔක්කොටම කලින් අපි අර එක්ස්ප්ලেইন කරන්න ඕනේ අපි කවුරුත් ප්‍රොෆෙෂනල්ස්ලා නෙමෙයි. තොර මේක ප්‍රොෆෙෂනල් නැති ලෙවල්, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මීන්ස් අපි ඔය සබ්ජෙක්ට් එකේ ප්‍රොෆෙෂනල්ස්ලා නෙමෙයිනේ. මම එකම එක මේ මොකක්ද ඒකට කියන්නේ? අපි එක කෝස් එකක් ෆලෝ අප් කරලා තියෙනවා ওই කාරණේ සම්බන්ධයෙන්. එතනින් එහාට මගේ ප්‍රොෆෙෂනල් නොලෙජ් එක දඩුවම් කිරීම සම්බන්ධයෙන් අඩුයි. හැබැයි මේ ළඟදී ඕක අප්ඩේට් වුණ නිසා මං ගාව අදහසක් තියෙනවා මොකක්ද දැන් කරන්න ඕනේ කියලා. ඒකේ පැති දෙක තුනකුත් මට දකින්න හම්බ වෙලා තියෙනවා මේ ඒකට මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මේ ළඟදී FB පෝස්ට් එකකුත් දැම්මා දඬුවම් කරන එක ගැන විස්තරයක් ඕනද කියලා. ඒකට සමහර අය කමෙන්ට් කරලා තිබ්බා ඕනේ කියලා. මේ හැබැයි මම ඒකට මුකුත් ලියන්න ගියේ නෑ. මට මේකේ අදහස ගොඩක් හොඳ නැති නිසා. නමුත් අර මගේ ලෙවල් එකේ මම හිතන්නේ අපි ඕක ගැන කතා කරලා තියෙනවා. අපි ප්‍රැක්ටිකලි මේ අපේ ලෙවල් එකේදී කොහොමද ඕක මැනේජ් කරන්න ඕනේ කියලා. මලිත් ඕක ගැන මොකද හිතන්නේ? දඬුවම් කරන්න ඕනද නැද්ද? දඩුවම් කරන්න ඕනද නැද්ද කියන එක ගත්තට පස්සේ සර් මගේ තියෙන අයිඩියා එක මම පර්සනලි මම කෝච් කෙනෙක් වශයෙන් යූස් කරන සිස්ටම් එක මම හ්ම්. පන්තියකට ගිහිපු ගමන් මම මුලින්ම කරන දේ තමයි ළමයි දිහා බලන් ඉන්න එක. ළමයිව කාණ්ඩ තුනකට මම බෙදනවා. හ්ම්. මුලින්ම. ඔය පළවෙනි කාණ්ඩ කියන්නේ ඔව් සෝරි ඔය කියන්නේ තියරීස් වලට පරිබාහිරව ප්‍රැක්ටිකලි මෙන්න මෙහෙමයි මේක. ප්‍රැක්ටිකලි ඔව්. මම කාණ්ඩ තුනකට මගේ මේ එකක් මේක. හ්ම්. පොතක ලියලා තියෙන එහෙම එකක් නෙමෙයි. මම තුනකට කඩනවා. පළවෙනි කාණ්ඩයේ ළමයි ටික තමයි අර පරිසරයත් එක්ක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වැරදි වලට යොමු වෙන්නේ නැති. කියන්නේ පන්තියේ තමන්ගේ පාඩුවේ ඉන්න ළමයි සෙට් එකක් ඉන්නේ. හ්ම්. එනේ එයාලව හරි අමාරුයි. දැන් හිතන්නකෝ යාවත් එක්ක අපි නරක ඇසුරක් එයාට ලබා දුන්නත් එයා නරක පැත්තට යොමු වෙනවා අඩුයි. Tamanට හිතලා නිවැරදි වෙන්න පුළුවන් ළමයි සෙට් එකක් ඉන්නේ. ඒ සෙට් එක පළවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩේ ඉන්නවා ඒ කට්ටියට අර පොසිටිව් දේවල් ලැබුණොත් හොඳ දේවල් ලැබුණොත් හොඳ ආශ්‍රයයක් ලැබුණොත් ඒ කට්ටිය අර ලෙවල් 1 එකට පයින්නවා. පළවෙනි කාණ්ඩයට යනවා. හැබැයි ඒ ළමයි ටිකට නරක ආශ්‍රයයක් හරි අර බෑඩ් ඇඩ්වයිසර්ස් හම්බුනොත් ඒ ළමයි පල්ලෙයා කැටගරියට යනවා. ඔය දෙවෙනි කාණ්ඩේ කට්ටිය ගැන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. තුන්වෙනි කාණ්ඩේ කට්ටිය ගත්තට පස්සේ ඔය තුන්වෙනි කාණ්ඩේ කට්ටියේ හන්ද තමයි ඔය නීති ඔක්කොම හැදිලත් තියෙන්නේ සහ ඔය නීති කඩන්න වෙලා තියෙන්නේ ඒ කාණ්ඩේ කට්ටිය හින්දා තමයි. තුන්වෙනි කාණ්ඩේ කට්ටිය ගත්තට පස්සේ ඒකට පවුල් පරිසරයත් හේතු වෙනවා. ඒකත් එක්ක පොඩි කාලේදී මේගොල්ලන් ලැබුණු වැරදි ආශ්‍රයයෙන් හින්දා අර බෑඩ් වෙලාම ඉස්කෝලවල වලට එන කට්ටියක් ඉන්නවනේ. දඟලනවා. ඒ කියන්නේ ඒක ගුරුවරයෙක්ටම තමයි තේරෙන්නේ. මෙයා තුන්වෙනි කාණ්ඩේ ළමයෙක් කියලා. ඉතින් ඔය තුන්වෙනි කාණ්ඩේ කට්ටියව දෙවෙනි කාණ්ඩයට දාන්න යද්දි තමයි ඔය ගැහැලි බැහැලි ගොඩාක්ම සිද්ධ වෙන්නේ. එතකොට මම නම් කියන්නේ පළවෙනි කාණ්ඩේ කට්ටිය කොහොමත් ඒගොල්ලෝ ඒ යන විදියට යනවා. ඒගොල්ලන්ට දඩුවම් කිරීමේ අවස්ථාවක් නැහැ. දෙවෙනි කාණ්ඩේ ළමයිට දෙවෙනි කාණ්ඩ ළමයෙක් තුන්වෙනි කාණ්ඩයට පනින්න හදනවා නම් එයාට බෑඩ් රේන්ෆෝස්මන්ට් හම්බෙනවා නම් එතකොට මම හිතන්නේ ගුරුවරුන්ට වුණත් අර පොඩ්ඩක් දඩුවම් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ළමයා නරකට ගියොත් කිය. තුන්වෙනි කාණ්ඩයේ ළමයිට දඩුවම් කිරීම වැඩ කරන්නේ නැත. එක හ්ම්. මගේ අයිඩියා එක තුන්වෙනි කාණ්ඩයේ ළමයිට ඒ කියන්නේ සරලවම ගත්තොත් අපි පොඩි උදාහරණයක් ගන්න.
දඟල් ළමයෙක් කියලා ගන්න පන්තියක දඟල් ළමයෙක් අනිත් පැත්තට එක්ක කතා කරනවා අවධානය ගොඩක් අඩුයි එහාට මෙහාට පයින්නවා හරි එහෙම ළමයෙක් කියලා ගන්නකො ඒ වගේ දරුවෙක්ට දැන් අර මිනග සර් මට කියලා තිබ්බ කතන්දරයක් තියෙනවා ඒ වගේ ළමයට දඩුවම් කරාට හරියන්නේ නැහැ හොඳින් ආදරයෙන් කියලා දුන්නොත් ඒ ළමයි හැදෙනවා කියලා. දැන් ගොඩාක් සමාජයේ මතේ තියෙන ඒ ළමයිට හොඳින් ආදරයෙන් කතා කරොත් ඒ ළමයි හැදෙනවා කියන එක. ඔව් හැදෙනවා. හැබැයි පැයකට දෙකකට වගේ තමයි. අද හොඳට ඉදී හැබැයි හෙට ඇවිල්ලා ආයෙත් ඒ විදිහටම තමයි වැඩේ වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒක අර විදිහට වැඩ කරන්නේ. මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ওই තුන්වෙනි කාණ්ඩේ ළමයෙක් එක්ක. මම පාසලේ ඉගෙන ගන්න යද්දි පොඩි දරුවෙක් ඒ දරුවා හැම වෙලාවෙම පන්තියේ ගුරුවරයාගේ අවසරයකින් තොරව එළියට දුවනවා. කොච්චර නතර කරන්න ආදරෙන් කිව්වත් ඒක අහන්නේ නැහැ. ඉතින් ඒ දරුවගේ හැටි. ඉතින් මම දඩුවම් කරන්න ගියේ නැහැ. මොකද මට තේරෙනවා මෙයා දඩුවම් කළ තේරුමක් නැහැ කියලා. ඉතින් මම දැක්කා මෙයා මෙහෙම දුවන්න යන වෙලාවක ප්‍රින්සිපල් මැඩම් ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම් එළියේ ඇවිද ඇවිද ඉන්නවා. හරි? ඒතර මම ඒ දරුවාට කිව්වා පුතේ ප්‍රින්සිපල් මැඩම් එළියේ ඉන්නම් මම දැක්කා. ඔයා ඔය කරන වැඩේ ඔයාට කරන්න ගියොත් එම් දඩුවමක් විදින සිද්ධ වෙවි. පරිස්සමෙන් ඒක හන්දා මම නම් ඔන්න ඊට වඩා මුකුත් කියන්නේ නැහැ කියලා. ඒ දරුවා ඒක ඇහුවෙත් නැහැ. ඒ දරුවා එළියට දිව්වා. එළියට දුවද්දී කොහොම හරි මේ දරුවව මුණ ගැහිලා තිබ්බා ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම්. ඉතින් ප්‍රින්සිපල් මැඩම් බෑලා තිබ්බා. බෑලා මං හිතන්නේ දඩුවමුත් කරලා තිබ්බා. පස්සේ මේ දරුවා ආවා අඬාගෙන පන්තියට. මම ඇහුවා ඇයි පුතේ මොකද උනේ? හරි. ඇහුවට පස්සේ දරුවා කියනවා මෙහෙම ප්‍රින්සිපල් මැඩම් මෙහෙම මෙහෙම කිව්වා කියලා. ඊට පස්සේ මං කිව්වා පුතේ ඉතින් මම කියන දේ ඇහුවා නම් ඔයා ඒ වෙලාවේ මං කියන දේ ඇහුවා නම් ඔයාට ඒ දේ වෙන්නේ නැහැ නේද? මං ඔයාට ආදරෙන්නේ මේ උපදේශ මාලාව දුන්නේ මෙහෙම කරන්න එපා කියලා. ඒ වෙලාවේ ඇහුවා නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ නේ ඔයාට. අන්න ඒ අවවාදයෙන් පස්සේ ඒ දරුවා ආයෙත් පන්තියෙන් එළියට දුවනවා මම දැක්කේ නැහැ. මොකද ඒ දරුවගේ හිතට කාවැදෙන්නේ නැති මම මේ ගුරුවරයා කිව්ව අවවාදය ඇහුවේ නැති හින්දා තමයි මට මේ දේ සිද්ධ වුනේ කියලා. හැබැයි මගේ පොයින්ට් එක ප්‍රින්සිපල් මැඩම් අතෙන්දි දරුවට තරවටු කරේ නැත්තම් මම අර පොසිටිව් රේන්ෆෝස්මන්ට් එක අතෙන්දි දුන්නට වැඩක් නැහැ. අපිට ගුරුවරු වශයෙන් ගොඩාක් ට්‍රිකී වෙන්න වෙනවා අර තුන්වෙනි කාණ්ඩයේ දරුවොත් එක්ක කටයුතු කරද්දී. තමයි මගේ හ්ම්. පොයින්ට් එක. එතකොට මගේ පොයින්ට් එක මේ වැඩේ ඇතුවත් බෑ නැතුවත් බෑ. මගේ විෂන් එක මම ඕකට ටිකක් එක්ස්ප්ලেইন කරන්න. මිනක මොන හරි කියන්න තියෙනවා නම් අපි ගමු. යන් අපි මෙහෙම මගදී මම එකතු කරන්නම් ඒ හ්ම්. අදාළ තැන්වලදී. දැන් මම මේ පාර්ට් එක කිව්වහම සෑහෙන අවුලක් වෙනවා ඈ. දැන් මේ ඒක ටිකක් බරපතල කාරණයක්. බරපතල කාරණේ කියන්නේ මම මම අපි ඒකට තියරි එකක් කියලා කියන්නත් බෑ. ම්ම්, මට ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. ඒ කියන්නේ මේක තියරි එකක් කියලා කියන්න මං ගාව එවිඩන්ස් නැහැ. නමුත් මෙහෙම හිතන්නකෝ. දැන් මලිත් කිව්වා මොකද්ද කිව්වේ මලිත්? ඔයා කිව්වා අර දරුවට ඇඩ්වයිස් කරන්න කරපු එක එයා පිළිපැද්දා නම් අර ඔයාට අර එක්ස්පීරියන්ස් එක හම්බ වෙන්නේ නැහැ. ඔයාට මේ වැඩේ කරන්න කියන්නේ ඔය දඬුවම ලැබෙන්නේ නැහැ කියලා. දඬුවම කියන්නේ අපි කියමු දැනට අපි දඬුවම කියලා භාවිතා කරන්නේ ගහන හෝ බනින එකක් කියලා. ওই දෙකෙන් එකක් කියලා. දැන් මේක ප්‍රශ්න තියෙන්නේ සයිකොලොජි ඩිවලොප් වෙලා තියෙන වෙස්ටර්න් කන්ට්‍රීස් වල. දැන් මේක කියන්නේ පෙරදිග රටක් නේ ඉන්දියාව ලංකාව ඔය වගේ රටවල්නේ ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි දැන් අපි ලංකාවක් විදියට උත්සාහ කරන්නේ වෙස්ටර්නයිස් වෙන්නනේ. ඒ කියන්නේ යුරෝපියන් ලෙවල් එකට අපි ඔය ස්ටෑන්ඩඩ්ස් කරන්නනේ. ඒතර උතනදී ඉතින් මේකත් මෙහෙම කරන්න වෙනවා. හරිද? හැබැයි දැන් මේක හැමෝම ඇග්‍රි වෙන්න ඕන කාරණයක් පරිණාමවාදය හරහා නෙමේක යන්නේ නේ. පරිණාමණය වෙන ගමන් යන්නේ. එතකොට අපි ගාව දැන් ඉන්නවා ඉපදෙන්න අපි හිතමු අවුරුදු මාසේ ළමයුනුත් ඉන්නවා 9 වසරේ ළමයුනුත් ඉන්නවා. හොඳට අවුරුද්දක් පිරිච්ච නැති ළමයුනුත් ඉන්නවා 9 වසර ළමයුනුත් ඉන්නවා. මම 9 වසර ගන්න විශේෂ කාරණයකට ওই 9 වසර පිරිමි ළමයින්ගේ විශේෂයෙන්ම ගෑනු ළමයි ප්‍රමාණයකට මේ වයසට අදාළයි. පොඩි පොඩි කාලවලදී ඔක වෙනස් වීම වෙනවා. ඔය 9 වසර තමයි මහා ඒ කියන්නේ සංක්‍රාන්ති සමය වගේ නේ නිකන් shift වෙන කාලේ. ඒ කියන්නේ ළමයි හොඳට වැඩ කරන ළමයි පල්ලෙහාට යනවා. පල්ලෙහා ඉන්න ළමයි උඩට එනවා. ඒ ඕක වගේ සර් ප්‍රශ්න මායි මලිත් අයියේ දෙන්නත් දැන් ටිකකට කලින් කතා වෙවි හිටියේ අර මලිත් අයියගේ පාර්ට්ස් තුනක් හිටියේ ළමයින්ගේ.
හ්ම් හ්ම් ගෙවල් වලින් එන කට්ටිය නැත් ඒකේ දෙවෙනි කට්ටිය හිටියේ අර හ්ම් පොඩ්ඩ ඇත්තන් දෙපැත්තෙන් කොයි පැත්තට ෂිෆ්ට් වෙන්න කියලා බල බල ඉන්න කට්ටිය. yes ඒකේ වැඩි හරිය ඉන්නේ ඔන්න ඔය පාර්ට් එකේ. 9 වසර 8 9 10 ඔව් අන්න ඒ රේන්ජ් එකේ තමයි වැඩි හරියක් පාර්ට් 2 ළමයි ඉන්නේ. හ්ම්. එතකොට දැන් ඕක මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක පරිණාමණය වෙන්න ඇප්ලයි කළොත් this is okay අපි ඒ කියන්නේ මෙහෙමයි දැන් හිතන්නකෝ 9 වසරේ ළමයෙකුත් කවදා හරි අම්මා හෝ තාත්තා වෙනවනේ එදා වෙනකොට ඒ කියන්නේ අපි හිතමුකෝ 9 වසර වෙනකන් අපි හිතමු එක වසරේ ඉඳන් 9 වසර වෙනකන් තමයි ගුටි කන්න ළමයි කියලා. අපි ඔහොම කියන්නේ එහෙම ඇසියුම් කරලා ගත්තොත් ආපහු 9 වසර කියන්නේ වයස කීයද? අපිට ජෙනරලි ගත්තාම අවුරුදු 14ක් විතර නේද? 14ක් 14ක් කියමු. එතකොට මැරි කරන්නේ කවුරු හරි 24 වෙන. නැත්නම් ඒ කියන්නේ 9 වසරේ ඉන්න එක්කෙනාට දරුවෙක් ඉපදෙන්නේ 24 දිනම් හරිද? එතකොට අවුරුදු 10ක් අර බෑඩ් එක්ස්පීරියන්ස් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ දැන් 9 වසර එක්කෙනත් අර විදියටම හදන්න යන්න ඕනේ කියලා හිතුවොත් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මෙයා ගුටි කාලාපු කෙනෙක් ඒ ප්‍රොසෙස් එකේම යනවායි කියලා. දැන් ඕක මම සෑහෙන හිතුවා මේක පොසිබල්ද නැද්ද කියලා. ඒ එකම දේ මම ඕගොල්ලන් කතාවේදී එක තැනකින් මට ඇහුණ කාරණයක් ඉස්සෙල්ලා ඔය දෙන කතා කර කර ඉන්නකොට ඇහුණ කාරණයක් තමයි මේ කියන්නේ මේ පොඩ්කාස්ට් එකට කලින් තව පොඩ්කාස්ට් එකක් තිබ්බනේ. හොඳද ඔෆිෂියල් නැති එකක්. ඒකෙදි කතාවේදී ඉන්නකොට මට පොඩි කාරණයක් ඇහුණ දෙයක් තමයි මේ දැන් අර ගොල්ලන්ව හදන්නේ කොහොමද ඒ විදිහටම කරනවද නැද්ද කියලා. මෙතන තියෙන්නේ අර බෑඩ් එක්ස්පීරියන්ස් දැන්. ඒතකොට අවුරුදු 24 දී දරුවෙක් හම්බ වෙලා බබෙක් ඉඳලා ඒගොල්ලන් වටේව ප්‍රොසෙස් කරනකොට අර අවුරුදු 10ක පොඩි ෆ්‍රී කාලයක් තියෙනවනේ ෆ්‍රී පීරියඩ් එකක් තියෙනවනේ. ඒතකොට එතනදී පොඩි චේන්ජ් එකක් අර දරුවන්ට එනවා. ওই චේන්ජ් එක ඇවිල්ලා තමයි මං හිතන්නේ අපි අවුරුදු මන් දන්නේ 100ක්ද කොච්චරක්ද කියලා. ඒ කාලෙදී අපි හිතමු පරම්පරා දෙකක් ගියාම මේක ගියාම තමයි රිසල්ට් හම්බෙන්නේ. ආන්න රිසල්ට්ස් එන්නේ. නැතුව අද නොගා හිටපුවාම හෙට හරි යන කේස් එකක් හරියන්නේ නෑ. නැහැ. කවුරුත් එහෙම වෙන්නේ නැහැ. දැන් ඔතනදී බුද්දිසම් වල හරි හරිද? අපි හිතමු වෙන ආගමක හරි නැත්තම් තියරටිකලි හරි ඒ කියන්නේ තියරටිෂියන්ලා එක්ක හරි සයිකොලොජිස්ට්ලාත් එක්ක whatever කොහෙන් ගත්තත් එකපාරින් රිසල්ට්ස් එන්නේ නැහනේ. අර ගහෙන් ගෙඩියෙන්නෙත් නැහනේ එකපාරනේ. ඒකත් ප්‍රොසෙස් අන්තිමේට තමයි ගෙඩියෙන්නේ. ඒකෙත් ගෙඩියාවට පස්සේ ඒක ඉදිලා පැහිලා කන කාලට එනවා. හැබැයි අපි හරි කාලෙදි ගත්තේ නැත්නම් පික්කලේ නැත්නම් කුණු වෙලා යනවා. ඒතර ඔය කේස් එකම තමයි මට හිතෙන්නේ. අපි ප්‍රොසෙස් කරන්න ඕනේ. අනිත් ප්‍රොසෙස් එක එක ඔව් මේ මට ආව පොයින්ට් එකක් ඕක සර්. ලංකාවට ඒ කියන්නේ දැන් බටහිර රටවල අර ස්ටෙප් බයි ස්ටෙප් කන්වර්ටින් යනවනේ. කියන්නේ පොඩ්ඩ චේන්ජ් කරගෙන එන එක. හ්ම්. ඔක ලංකාවට වැඩ කරන්නේත් නැහැ. ලංකාවට වැඩ කරන්නේ තහනම් කරලා කරන එක. ඒ කියන්නේ මේ වැඩේ තහනම්. ඌවරුන්ට දරුවන්ට ගහීම තහනම්. දඩුවම් කිරීම තහනම්. කියලා ඒක ඕකේ තමයි වැඩ කරන්නේ. ඉතින් හරි. ඒක හන්දා ගවර්න්මන්ට් එකට අකමැත්තෙන් වුණත් අර වගේ එකක් ගේන්න වෙනවා වෙන්න පුළුවන්. ඔව් මොකද ඔව් ඔව්. නැත්තම් කාලයක් තිස්සේ මේ මම දන්න විදියට ගුරු පුහුණු වීම වලදී ගුරුවරුන්ට තදට කියනවා දඩුවම් කරන්න බෑ. ඒත් හරි. ඒක කැමතින්නේ නැහැනේ. දැන් අපි එක අංක එක ගවර්න්මන්ට් එක ගාව ගන්න නැතුවම ඊට පස්සේ ගියයි අපි ගවර්න්මන්ට් එකට කඩ යනවා ඒක. හරිද? බේසික්ලි හොඳ දේ හොඳයි නරක දේ නරක නරකයි. දේ ඒක නරකයි. තේරුම් ගන්න. දැන් ඔන්න ඔය පොයින්ට් එක තමයි මේ අපේ අයගේ ඩිවෙලොප් වෙන්න ති පොයින්ට් එක. ඒ කියන්නේ හොඳ දේ හොඳ හැටියටත් නරක දේ නරක හැටියටත් දැක ගන්න බැරි. ඒ කියන්නේ මොන ලෙවල් එකේ ප්‍රශ්නයක් වුණත් ඕක බලන්න. ඒ කියන්නේ තමන්ගේ ඇහෙන් තමන් ට්‍රේන් කරපු ඇහෙන් පමණයි බලන්න උත්සාහ කරන අර උපේක්ෂා සහගත බවක් يعني මැදිහත් සිටින්නේ එහෙම බලන සීන් එකක් නෑ මේ. ඕකයි ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ. එහෙම බලන්න පුළුවනි නම් දැන් චෙස් වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න වේවා අපිට අනිත් කොහෙට හරි ඇවිල්ලා තියෙන ප්‍රශ්න වේවා ඔය කොහේ හරි පොයින්ට් එක ඔක හරි පහසුවෙන් නිදහස් කරලා අර නිදොස් කොට නිදහස් කරගන්න පුළුවන් මේ කේස් එකේ. නමුත් මෙහෙමයි. දැන් හැම ලෙවල් එකකදීම නේ
අපි මං හිතන්නේ අතෝලික ආගමේදීද කොහෙද කියනවා පව්කාරේනි කියලානේ පටන් ගන්නෙ. බුද්දිසම් වලදී පින්වතුනේ කියලා පටන් ගන්නෙ නේ. නේද? ඔහොම ප්‍රොසෙස් එක ඕකනේ. whatever මිනිස්සු ඉපදෙනකොටම මයිනස් කොටට බරයිනේ. يعني මේක ඉන්නෙම වලියක් දාගැනීමේ මූඩ් එකේ. මෝඩ් එක. that's the point නේ. يعني ඕක ඔය process එක තිබ්බේ නැත්තම් දැන් පලියක් දාගන්න මූඩ් එකක් කියන්නේ අපි හිතමුකෝ يعني නෑ ඔය අපි ඔය මම නිකන් ඔය අහන එක වල තියෙන ඔය කතන්දරයක් දැන් ගෙවල් වල සුරතලයක් ඇති කරන බලල් පැටියෙක් වගේ ඉන්නවනම් හොඳට මොකද දැකලාද පොඩි කාලේ තමයි රණ්ඩු වෙන්නේ උඩට පයින් දඟලන්නේ ඔක්කොම තියෙන්නේ පොඩි කාලේ ඔව් ලොකු වුණා විතරයි මුකුත් නැතුව පැත්තකට වෙලා නිදා ගන්න සයිස් එකට එනවා. ඒකම තමයි ඔය තියෙන්නේ. ඕ බේසිකලි පැටර්න්ස්ම තමයි. දැන් ඔයයි දන්නකො දැන් මේ දවස්වල අපි අර ඇල්ලේ බස් එකක් පෙරළුණා අනම්මනම් ඔය කතන්දර යන දැන් නිකන් ප්‍රයිවට් වේවා CTB වේවා ඔය මොකක් හරි එක නැග්ගාම නිකන් ඩ්‍රයිවර් ඉන්න එන ගැම්මෙන් ආයේ ෆුඩ් බයිසිකලේ ගන්න සයිස් එකට තමයි බයිසිකල් කියන්නේ බස් එකේ මෙෂර්මන්ට් එක ගන්න. කියන්නේ ඇයි අපි මැරෙමු කියන මූඩ් එකේ තමයි ඉන්නේ. නේ කියන්නේ අපි ජෙනරලි හිතුවොත් අපි හැමතිස්සෙම වැඩ කරන්නේ බෑඩ් සයිඩ් එකට කියන්නේ පොයින්ට් එක තියලා. ඒ කියන්නේ අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සිස්ටම් එක මට හිතෙන විදිහට ලෝකේ සිස්ටම් එක යන්නේ දැන් මම දන්න සබ්ජෙක්ට් එකෙන් මම කියන රාග දේශ මොහත් එක්කනේ ඕවත් එක්කනේ යන්නේ ඉතින් ඔය තුනම බෑඩ්නේ නැත්තම් අපි රහත් වෙන්න බෑ එක්ක සෝවාන් වෙන්න බෑ ඔය වගේ එකකට යන්න ඕනේ නැත්තම් මොක්ෂයට නේ ඒකට කියන මම දන්නේ මොකක් හරි ඒ ලෙවල් එකට යන්න ඕනේ එතකොට අපි බෑඩ් and little bit of white නේ black and white දෙක මික්ස් එකේ තියෙනවා සමහර අයගේ බෑඩ් වෙඩි සමහර අයගේ වයිට් වෙඩි. ඉතින් කවුරුත් බ්ලැක්ම නැහැ කවුරුත් වයිට්ම නැහැ. කියන්නේ විලන් කෙනෙක් නැහැනේ. ෆුල් ජෝක් දැන් අපි ගත්තොත් මගේ ෆේවරිට්ම විලන් ජෝකර්. කියන්නේ මම මාර විදියට කැමති චරිතෙට. හැබැයි මේ මනුස්සයාගේ වයිට් සයිඩ් එකක් තියෙනවනේ. ඇයි මේ මනුස්සයා මෙහෙම මේ පොයින්ට් එකට ආවේ කියන එක. දැන් ඔතනදී සබ්ජෙක්ට් එකට එමු. එතකොට everyone are bad. එතකොට හැමෝම වැරදි කරනවා. හොඳද? මට කියන්න දෙන්නම කියන්න බලන්න කැම්පස් එකේදී ඕගොල්ලන්ට ගහනවද? ඔය රැග් සීන් අනම් මනම් නැතුව ලෙක්චර්ස් ලැබිලා කනේ පාරවල් දීලා යන්නේ නැහැ කැම්පස් එකේදී ගහන්නේ නැහැ. හරිද? නේ. ගහන්නේ නැහැ. හැබැයි කැම්පස් එන මට්ටම කියන්නේ මම දකින විදිහ බහුතරයක් 1යි 2යි තමයි මෙතන ඉන්නේ. නෑනේ. එහෙමනම් ඔය ඔච්චර ලොකු පුටු වල ඉඳගෙන අච්චර ගහන්න ඕනේ නෑනේ සල්ලි. ඔව් අර 1යි 2යි කියන එකට දැන් කේස් එක මෙහෙම නෙමෙයි. ඒවා දාලා නැහැ. හරිද? දැන් කේස් එක good and bad ගත්තාම IQ එක අදාළ වෙන්නේ නෑනේ. IQ එක තියෙනවා ඉපදෙද්දි IQ ඇවිල්ලා අම්මලා තාත්තලාගෙන් වෙන්න පුළුවන් බබා ඉපදෙද්දි කාපුව වෙන්න පුළුවන්. අපිත් කියන්නේ පුතාලා මේවා කරන්න මේවා කන්න මේ ට්‍රේනින්ග් යන IQ is improving. Yes, nice. අපිට ඒක තමයි ඕනේ කියන්නේ. සොසයිටි එකට IQ එක ඕනේ. අපි IQ එක improve කරනවා. ප්‍රශ්න තියෙන්නේ දැන් අපි කියන්නේ දැන් මේක අපි වෙනම කරන කතාවක් වුණාට අපි චෙස් උගන්නද්දී IQ එකම ફોකස් කරන්නේ ඔය කාරණේ හින්දානේ වැඩිපුර ළමයි එන්නේ නැත්තේ. නෑ අපි චෙස් විතරක් උගන්ලා පැත්තකට වෙනවා නම් අපි ගාව ළමයි ඉඳී. يعني ළමයා මොකෙක් වුණත් කමන්නේ යකෙක් වුණත් කමන්නේ මගේ ජොබ් එක චෙස් උගන්නන එක මං චෙස් ඉගෙනුවා that's it. ඕක ඉල්ලනවා නම් ඕක වැරදි. ඒ කියන්නේ අම්මා තාත්තා good and bad දෙන්න ඕනේ නැහැ. good and bad අඳුනා ගන්න විදිය දෙන්න ඕනේ. අපිත් good and bad අඳුනා ගන්න විදිය දෙන්න ඕනේ. දැන් ඔය කිව්වොත් එහෙම දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් නේද? නැත්තම් ඕපන්හයිමර් කවුරු හරි පරමාණු බෝම්බේ හදනකොට කවුරු හරි කමන්නේ ඕක හදනකොට ඕක මේකට පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන්න බැරි මොලයක් නෙමෙයි. නැත්තම් ඔච්චර එකක් හදන්නේ next level දන්නවා මේකට තමයි use කරන්න කියලා. plan out කරන්නේ මේක. පස්සේ පාවිච්චි කරනවා දැකලා ඕපන්හයිමර් කම්පා වුණා කියලා. හැබැයි හදන්න දන්නවා. එතකොට ටොපිය හම්බ වෙලා ඉවරයිනේ. ටොපිය කාලේ ඉවරලා අයියෝ මේක ඇඟට හොඳ නැහැ කියලා වැඩක් නැහැනේ. කන්න කලින් දන්නවා. එතකොට අර ප්‍රශ්නේ තියෙන්නේ අපි බෑඩ් වලට බරයි. ඊළඟ ගැටලුව තියෙන්නේ දැන් ඔයා හිතන්නකෝ අපිට එහා පැත්තේ ගෙදර එක්කෙනා හරිද වැරදි වැඩක් කරනවා කියලා ටාං ගාලා ගිහිල්ලා ගහන්නේ නැහනේ.
never happen. දැන් අපේ තාත්තා හෙන වැරදි වැඩක් කරනවා ඩුම් ඩුම් ගාලා දෙකක් ගිහලා එහෙම වෙන්නේ නැහැ. දැන් අපේ ගෙවල් වලත් බලන්න එක ලෙවල් එකකින් පස්සේ අපිට අත උස්සන්නේ නැහැ. ඕක සිද්ධ වෙන්නේ බලය පාවිච්චි කිරීම. තමාට ආරෝපිත බලය පාවිච්චි කිරීම. බුබ්බෙන්. දැන් අපි පාරේ යන ගමන් හරිද? පොඩි එක්කෙනෙක් මොකක් හරි වැරද්දක් කරනවා. මෙහෙනවා කියලා ටාං ගාලා දෙකක් දීලා ඕක කරන්න එපා කියලා කියන්නේ නැහැ. අපිට අදාළ නැහැ. ප්‍රශ්න තියෙන්නේ අපේ ක්ලාස් එකක් ඇතුලේ කළොත්. නැත්නම් අපේ ගේ ඇතුලේ කවුරු හරි ඔය වැරද්ද කළොත්. අන්න පොයින්ට් එක. ඒකෙත් වයස් පරතරේ මේක මාර විදිහට බලපාන. මොකද සංස්කෘතිය ඇතුලේ තියෙනවා වැඩිහිටියන්ට ගරු කරමු. ගුරුවරුන්ට ගරු කරමු. අර මෝඩයොත් වයසට යනවා කියන එක නේද? නෑ. හැබැයි මෙහෙමයි. ගරු කිරීම හැම එක්කෙනාටම තියෙනවා. everyone මිනිස්සෙක් good වුණාම or තව bad මිනිස්සෙට දෙන්න ඕනේ අනි- දෙන දිය යුතු ගරුත්වය දෙන්න ඕනේ. just ඒක එයා පාර අතු ගානවද ලෝය කෙනෙක්ද අර මේ දවස්වල තව ප්‍රශ්නයක් එන්නේ පොලිසියද ලෝයද නේ නඩු දාන අයද නඩු අහන අයද නඩු කියන අයද ඕවත් අදාළ නැහැ මේ දවස්වල නඩු ප්‍රශ්නත් යනවා හරිද අරයද මෙයාද කොයි එක්කෙනාද කියලා දාන්නේ ගරු කරන්න පුරුදු කරන්න ඕන ගරු කරන එක පැත්තකින් තියලා හොඳද අනිත් කෑලි දාන්න ගියොත් ඇඩ් කරන්න ගියොත් හරිද ෆ්‍රීවිල් එකට අර ලටපට ටික හයි කරා වගේ සීන් එකක් තමයි වෙන්නේ. ඒතර ට්‍රීවිල් එක යනවා පේන්නේ. ඒ කියන්නේ හරි කැතයි යෝග. ඒ කියන්නේ බාගෙට තේරුම් ගැනීම. දැන් මිනිස්සු රැඩිකල් වෙන්න හදනවා මාර විදියට අයිඩියා එකක් එනවා. ඒකට againstly ගේම ගහන්න try කරනවා. then I'm radical. හරි මෝඩයි. මම හිතන්නේ හරිද? එහෙම කියන එකත් මම මෝඩ වෙන්නත් පුළුවන්. It's up to universe හරි whatever මොකක් හරි. අපි දන්නේ නැහැ. හරිද මගේ විෂන් එක මම කියන්නේ එතකොට දඬුවම් තියෙන්න ඕනේ හැබැයි අර අනවශ්‍ය පරිදි බලය යොදන එකේ ප්‍රශ්නයක් තියෙනවා හොඳද ඊළඟට දැන් ගහන්න එපා කියලා ආවහම ගහන්න ඕනද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ දැන් 9 වසරේ කියන දැන් මට මේලකදී මට ෂෝක් වැඩක් වුණා ඒක ඇත්තටම මාර ෂෝක් හොඳද දැන් මම මට ඉස්කෝලේ කියන්න බෑ මේවා කරන්න බෑ හෝම්වර්ක්ස් කරලා නැත්තම් මම ඇත්තටම මම බොරු කියන්න ඕනේ දැන් මම ගහන්නේ නැහැ කිව්වොත් ඒක එහෙන බොරුවක් වෙනවනේ හරිද මම ගහලා තියෙනවා එතකොට ඒක හොඳ නෑ කියන තැන තමයි මම හැමතිස්සෙම උත්සාහ කරනවා දැන් මේක නොගහ බේරුම් කරන්න ඒකින්ද මම සෝෂල් වර්ක්ස් දානවා දැන් දඬුවම් දීමේ එක ක්‍රමයක් තමයි සෝෂල් වර්ක්ස් හොඳද එතකොට වර්ස්ම සෝෂල් වර්ක් එක තමයි ඉස්කෝලේ තියෙන වොෂ්රූම් එක ක්ලීන් කරන්න ඕනේ. හරිද? ඒක දුන්නාට පස්සේ පේරන්ට්ස්ලා එනවා නම් අපේ ළමයට ගැව්වට කමන්නේ නැහැ වොෂ්රූම් එක මේ ක්ලීන් කරන්න දෙන්න එපා කියලා ඒකටත් යන්න අර පරිණාමණයෙන් ගිහිල්ලා තමයි කාලෙකෙත් තමයි ඉතින් අවුට්පුට් එක එන්නේ. හොඳද? එතකොට ඊළඟ එක තමයි ඔය ඒරියා එකක් කට්ටියකට කියලා අතු ගාලා ඔය දැන් එතනදී මට පර්සනලි ගැටලුවක් තියෙනවා ශාරීරික සහ මානසික හිංසනයේ ඔය කෑලි දෙක තියෙන්නේ. දැන් ඔය පොයින්ට් එකේදී මානසික හිංසනය වෙන්නේ නැද්ද කියලා ගැටලුවක් තියෙනවා. දැන් සෝෂල් වර්ක් එකක් දුන්නාම දඬුවමක් විදියට සෝෂල් වර්ක් එක දීලා තියෙන්නේ. එතකොට ඒ ළමයින්ගේ හිතේ යනවා මම දඬුවමක් තමයි මේ විඳින්නේ. එම නිසා මම මේක කරන්න ඕනේ වටේ ඉන්න කට්ටිය දකීවිද නැද්ද? මෙහෙන ප්‍රශ්න මෙහෙන කම්ප්ලිකේටඩ් දැන් දැන් ඊට මට පස්සේ මතකයි මට ඉස්කෝලේ කාලේ ඔය වගේ දඩුවමක් ලැබිලා හරි මගේ එක්ස්පීරියන්ස් එක මේක ඉස්කෝලේ කාලේ හොම දඩුවමක් ලැබිලා කියන්නේ අපි කට්ටිය අතු ගන්නවා හ්ම් අපිට ඒ දවස්වල ලොකු ප්‍රශ්නයක් තිබුණා ඉස්කෝලේදී අපිට ක්‍රෂ් ඉන්නවනේ ඒ ගෑනන් ළමයා මාව දකීද ඊට වඩා මට ගුටි කෑවනම් හොඳයි කියලා හිතුණා ඔය ඕක ඒක තියෙනවා අපිට හැදෙන්න තියෙන මේ මානසික මට්ටම හින්දාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට පෞද්ගලික ඕක ගැන වෙනම වීව් එකක් තියෙනවා. නමුත් ඒක සර් චුට්ටක් මේ ඉස්කෝල වල උඩට එන්න වැඩි වෙනවා නේද දැන් වැඩි වෙනවා ඒක ඒ ලෙවල් මානසික අපි හිංසනය ඕ ලෙවල් ඒ ලෙවල් වයසට විතර එද්දි ওই තත්ත්ව ටික ටික වැඩි වෙනවා
දැන් ඕක මෙහෙමනේ වෙන්නේ. පෞරුෂය ගොඩනැගෙමින් පවතිනවනේ. දැන් මඩ ගොඩක වැටීම ඒ ලෙවල් ළමයට අවුලක්. 5 වසර ඩයල් එකකට අවුලක් නැහැ. ළමයාට අවුලක් නැහැ නේද? තේරෙන්නේ නැහැ. ඊට වැඩි අඩු වෙද්දි තවත් අවුලක්. ඒ කියන්නේ සෙල්ලම් කරන්න මඩ නානවනේ යාලා. දැන් ඒ ලෙවල් ළමෙක් කොයි වෙලාවක සෙල්ලම් කරන්න මඩ නැවත් එළියට එන්න ඕනේ කොහොමද කියලා දන්නවනේ. ඒතර ඔය ඔතන එන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම very complicated. හැබැයි අර මොකක්ද ඒකට කියන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි නේ. චේතනාව මුල් කරගෙන ඒත් ගහන්න එපා. හරිද? අසරණ කරන්නත් එපා. දැන් තාම මේක ඩිවලොපින් කන්ට්‍රීස් නේ. දැන් අපේ අයට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම දැක්ක ඔය Facebook එකේ එහෙම තියෙනවා. ගුරුවරුන් දඬුවම් කිරීමෙන් වැළකී ඉඳලා පව්වදා ජාතික ගීය කියන්නේ එන්න කට්ටියක් මෙහෙම දාගෙන යනවා මෙහෙම දාගෙන යනවා මෙහෙම දාගෙන ඕක never happen නේ. කවදාවත් ඕක වෙන්නේ නැහැ. මේක ලංකාවනේ අපි කියලා නඩුව එහෙම ළමයට ගහලා හරි මොනවා හරි වෙලා නඩුව ගිහිල්ලා දැම්මාමත් අහයිනේ පුතා ඕක වැරදිද නැද්ද කරා කියලා අහයිනේ. එතික්ස් අර මම කොහෙද හරි කියුවා ඒක නීතියට උඩින් එතික්ස් තියනවා වගේ කතා. මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. නීතියට උඩින් එතික්ස් තියනවා. මොකද නීතියෙන් සර්ව සම්පූර්ණ දෙයක් හොයන්න බෑනේ නේ. ඒකට එතික්ස් ඉම්පෝටන්ට්. ඒක නිසා මම කියන්නේ ගහන්න නැතුව ඉන්න ඕනේ. මානසික හිංසන කරන්න නැතුව ඉන්න. මොකද මම දැකලා තියෙනවා එහෙම ප්‍රශ්න. හොඳද? ඒ කියන්නේ එහෙම වුණාම දැන් මමත් පෞද්ගලිකව ගත්තාම මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. මට පර්සනලි මට හරිද? එතකොට ඒ වගේ දෙයක් වුණාම ඒකෙන් ඩැමේජ් වෙනවද නැද්ද කියලා හරි ඉන්ටර්නලි හිතලා බැලුවොත් ඒකේ දෙන චූටි ඩැමේජ් එක පහුකාලීනව එක එක විදියට එළියට එන්න බලන්න. يعني ඕකේ අපි කතා වුණු පොයින්ට් එකක් තිබ්බස. ඔව් සමහර ගුරුවරු අර පොඩි කාලේ ඒගොල්ලන්ට වෙච්ච ඔය වගේ ප්‍රශ්නවල ඇරියස් කවර් කරනවා ඇවිල්ලා. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් විට ඒ ඇරියස් එක හොඳද ඔච්චර ලොකු කේස් එකක් නෙවෙයි වෙන්නත් පුළුවන්. හොඳද? අර එම්පති තියෙන්න ඕනේ අපිට. ඒ එම්පති වල ගැටලුවක් තියෙන. කියන්නේ එම්පති කියන්නේ අනිත් එක්කෙනාව දැනෙන්න ඕනේනේ. මේක දැනෙන්නේ නැත්නම් දන්නවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔයක ගැන කතා කරද්දී දැන් මායි මලිත් අය කලින් කතාවේ හිටපු දෙයක් තමයි ඔක නෙමෙයි. ගුරුවරයා යටතේ ඔක ගොඩක් වෙලාවට තින්නේ දැන්. ගුරුවරයෙක් තමන්ගේ ළමයි එක්ක තියාගෙන ඉන්න කනෙක්ෂන් එක මත තීරණය වෙනවා එතෙන්දි කොහොමද දඬුවමක් දුන්න උනත් එතෙන්දි දරුවාගේ රියැක්ෂන් එක සහ ඒ දරුවාගේ යාළුවෝ ටිකගේ රියැක්ෂන් එක මේ ගුරුවරයා මත ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා දැන්. ඔව්. හොඳ එක්සැම්පල් එකක් තියෙනවා. මායි මලිත් අය දෙන්නගේ ඉස්කෝලේක එක ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා මේ ගුරුවරු දෙන්නෙක් ගැන කතා කරනවා. දෙන්නම මාර වසයි. අපි A B කියලා දාමු එතකොට. ඒ ගුරුවරයා මාර වසයි. හ්ම්. B ගුරුවරයාත් මාර වසයි. හැබැයි අර ඒ ගුරුවරයා පන්තියට ඇවිල්ලා උගන්වන්න පටන් ගන්නකොට පන්තියේම ඒ ගුරුවරයා කියන දේ අහගෙන එයාට ඇහුම්කන් දෙන ලෙවල් එකට එනවා. හැබැයි B ගුරුවරයා වසයි. හැබැයි යා දඬුවම් කරන්න ඕන තැනට නෙමෙයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට වෙලා තියෙන දෙයක් හෝම්වර්ක් එකේ පිටුවක් කරන්න බැරුණා කියලා හොඳ කණේ පාරක් කාලා තියෙනවා. හ්ම්. මම දකින විදිහට හෝම්වර්ක් එකක පිටුවක් කියන්නේ කණේ පාරක් කන්න තරම් සුදුසු තැනක් නෙමෙයි. දැන් ඒ ප්‍රශ්නේ වගේ එන්නේ සිද්ධි ගොඩක් ඉස්කෝලේ ඇතුලේ යාට වෙලා තියෙනවා. ඒකත් එක්ක යාට බෑඩ් ඉමේජ් එකක් ඉස්කෝලේ ඇතුලේ හැදිලා තියෙනවා. හැබැයි අර ඒ ගුරුවරයාට හැදිලා නෑ එහෙම එකක්. ඒ ගුරුවරයාට ඒ වගේම ළමයි ආදරේ. දී ගුරුවරයා එනවටවත් කැමති නෑ. ඒ කියන්නේ සාමාන්‍ය ඒ ගුරුවරයා ගැන කතා කරද්දී මගේ එක සබ්ජෙක්ට් එකට ඒකක් එන්න විශේෂ හේතුවක් එයා. ඒ කියන්නේ අපි ඒ ගුරුවරට මාර බයයි යා. ඒ ගුරුවරයාට මාර බයයි. අපිට ගැහුවත් ගන්න හොඳට hina වෙලා කට පුරා hina වෙලා ගහන්නේ. එතකොට අපිට දුකකුත් නැහැ. කවදාවත් කේන්තියෙන් ගහන්නේ. කේන්තියෙන් ගහන්නේ. hina වෙලා ගන්න අපිට තේරෙනවා හරි. මේකට තමයි අපි කුටි කන්නේ කියලා. බට් අර එයා දරුවන්ට අර දෙන කනෙක්ෂන් එක
එයා දරුවොත් එක්ක පවත්වාගෙන යන කනෙක්ෂන් එකකින්ද අර දරුවෝ තේරුම් ගන්නවා වැඩි මේ ගුරුවරයා අපිට දඩුවමක් දුන්නත් දෙන්නේ ඒක හොඳ හිතින් තමයි දෙන්නේ කියලා. අර බී ගුරුවරයාගේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ බී ගුරුවරයා නිකන් තමන්ගේ පෞද්ගලික තරහට තමන්ට ආව තරහට ගහන බව දරුවන්ට දැනෙනවා වැඩි. හරි? එනිවේ ගහන එක බෑඩ්. එනිවේ ඒක තමයි ගහන එක මාත් බෑඩ්. කිසිම එකක් සාධාරණීකරණය කරන්න ඕනේ ආදානීකරණය ඔතන. කරන්න බෑ. බට් අතන දෙකක් තියෙනවා. අර ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පර්සනැලිටි එකේ ප්‍රශ්නේ. දැන් එතකොට ඔක සරලවම උඩම තැනින් කතා කරන්නේ පල්ලෙහා තැනින් නෙමෙයි. පර්සනැලිටි එක හදා ගන්න ඕනේ. එතකොට පර්සනැලිටි එක හදාගන්න එක තමන්ගේ පෞරුෂත්වය කොහොමද හදාගන්නේ කියන එක ඉම්පෝටන්ට්. හරිද? දැන් අපිට ටෝන් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි මගේ පොයින්ට් එකක් තියෙනවා ඔතන. ඔය කියන්නේ දී කියපු ගුරුවරයාත් එක්ක මම අවුරුදු 3-4ක් ක්ලෝස් වැඩ කරලා තියෙනවා. මම කවදාවත් කුටි කාලා නෑ. ඒක තමයි. දැන් මෙහෙමනේ. දැන් අර මම එතන පොයින්ට් එකක් තියෙනවා ගහන්නේ ඇයිද නැද්ද කියන එකමත්. නෑ. ඔතන අපි මෙහෙම හිතන්න ඕනේ. අ, අපි වැඩ කරනකොට හරිද දැන් මම ඉස්කෝලේත් හිටියා ගහන සර්ලා හිටියා නැති සර්ලා හිටියා ගහන ටීචර්ස්ලා හිටියා නැති ටීචර්ස්ලා හිටියා සමහර සර්ලා හිටියා හැමෝටම ගහන්න එකම ලෙවල් එකේ එකම පවර් එකේ එකම විදියට වැරදි හැන්දකින් බෙදන්නේ හරිද ඒ කියන්නේ දැන් වයස අනුව වෙනස් වෙන්න පුළුවන් දැන් 6 වසර එක්කෙනෙක්ට ගහන විදියයි 13 වසර එක්කෙනෙක්ට ගහන විදියයි පවර් එක වෙනස් වෙන්න පුළුවන් නමුත් අර හැඟීම කියන එක වෙනස් කරලා නැහැ සමහර අය හිටියා අපි දැක්කත් එලෝලා ගහන සයිස් එක. කියන්නේ ගැහුවත් කම ඒ වෙලාවට හිතලා තියෙන ගැහුවත් කමන්නේ මේ ටීචර්ස් අසලා මෙහෙම නොකර. කියන්නේ මොකද ඉමෝෂනලි ඇටච් නේ. ළමයි ඉමෝෂනලි ඇටච් ඒ ඇටච්මන්ට් එකත් අවශ්‍යයි මම හිතන්නේ. හැබැයි ප්‍රශ්න තියෙන එහා පැත්තේ ඉන්න පර්සනැලිටි එක හොඳ වෙන්න ඕනේ. සහ දරුවන්ගේ පර්සනැලිටි එක ඒ ගානට ඉම්ප්‍රූව් කරන්න ඕනේ. දැන් ඕකට මම හොඳම කතාවක් කියන්න. හරිද? මම මෝඩ ප්‍රශ්නයක් ඇහුවා එක සර් කෙනෙක්ගෙන් කියලා කියන්න පුළුවන් ඉස්කෝලේ යන කාලේ සර් කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ කාලේ සර් කෙනෙක්ගෙන් භාවනා කරොත් පිස්සු හැදෙනවද කියලා. හරිද? ප්‍රශ්නේ සරල වුණාට කේස් එක ගැඹුරුයි. හරිද? මගෙන් සර් ප්‍රශ්න දෙකක් ඇහුවා. හරිද? උදැල්ලකින් වලක් හැරුවොත් උදුළු පාරවල් දෙක තුනක් ගහලා වලක් හැරුවොත් වතුර එනවද? නෑනේ. ප්‍රශ්නයක් නෑ. ඉතින් භාවනා කරාට ප්‍රශ්නයක් නෑ. ගැටලුවක්. වතුර බටයක් තියෙන තැනක උදුළු පාරවල් දෙකක් විතර ගැහුවොත් වතුර එනවද? අර කැපුණොත් එනවනේ. හරිනේ. අවුලක් තියෙන තැනක වැඩක් කරොත් අවුලක් එන්න පුළුවනි. අවුලක් නැති තැනක වැඩක් කළොත් අවුලක් එන්න විදියක් නැහැ. පොයින්ට් එක එතකොට ලස්සනයි නේද? පොයින්ට් එකෙන් ලස්සනයි. දැන් මාර ප්‍රශ්නේ ඥාන හොයන්න පුළුවන්. කර්මය හොයන්න ඔප්ෂන් එකක් තාම නැහැනේ. يعني මම කියන්නේ දැන් කියන්න පුළුවන් දැන් ජ්‍යොතිෂ තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා මේවා කියන්න පුළුවන්. නමුත් සයන්ටිෆික් ප්‍රශ්නයක් නේ උතන තියෙන්නේ. එතකොට ගැහුව නිසා ළමයාව අප්සෙට් යන්නත් පුළුවන් ගැහුව නිසා අප්සෙට් නොයන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. දැන් මට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ හැබැයි නොගහ හිටපුවාම අප්සෙට් යන්නේ නෑනේ කියන්නේ අපි කියමුකෝ ශාරීරික සහ මානසිකව හිංසා වෙන පරිදි දඬුවම් නොදී තිබ්බහම අප්සෙට් යන්නේ නැති නිසා 100%න් බේරෙනවා ඒතකොට ලොජිකලි අර කියන්නේ ටෙක්නිකලි හරි ලොජිකලි හරි අරක ඕකේ දැන් සමාජ මාධ්‍යවල කමෙන්ට් සෙක්ෂන් බලද්දී ඔය වගේ පෝස්ට් වලට අපිට ඔය කැටගරිස් දෙක ක්ලියර්ලි බලා ගන්න පුළුවන්. සමහර කට්ටිය කියනවා අපි මෙතන ඉන්නේ මේ ගුරුවරු දඩුවම් කරපු හින්දා කියලා. ඕකට මේ අර සමහර කට්ටිය කියනවා මේ මට මෙහෙම අර ගුරුවරයා කරන්නේ බාන්න ඒගොල්ලොත් කියන්නේ ඒ දඬුවම් කරපු හින්දා තමයි අද මම මෙතන ඉන්නේ කියලා. දෙගොල්ලොම එකම කතාව කියන්නේ එක්ක උඩ එක්ක පල්ලෙහා. හරිද?
ඕකට ඊළඟට ප්‍රශ්නේ මට තියෙන්නේ කොහොමද දඬුවම් දෙන්නේ? දැන් මට මේ ළඟදී ෂෝක් වැඩක් වුණා. මට ආපහු ඉස්කෝලේ කියන්නත් බෑ. ගේම් එකක් අදිනකොට මිස්ටේක් එකක් කරලා. හරිද? දැන් දඬුවමක් දෙන්නත් ඕනේ නොදීප්පේ. මං කිව්වා නැගිටලා අර කොස්ස ගන්න. කොස්ස අරගෙන පන්තියේ කෑල්ලක් අතු ගාමු. හරිද? හරිද? මම ගෙලින්ම කිව්වා කොස්ස ගන්න අරගෙන පන්තියේ කෑල්ලක් අතු ගාමු. ළමයා නැගිට්ටේ නැහැ. දැන් ඔන්න ටිපිකල් මෝඩ සුරත් එළියට එන්න ගන්නවා ඈ. දැන් ඔයා හිතන්නකෝ පන්තියේ 20ක් ඉන්නවා. හරිද? 20 මම කිව්වහම වැඩ කරනවා. හරිද? يعني මම වැඩ පටන් ගත්තාම මේගොල්ලොත් අර කිව්වා වගේ සයිලන්ට් වෙලා ඒකට අනුගත වෙලා වැඩ කරනවා. දැන් මේ එක ළමේ හින්න බට්ටේ පොඩි එකෙක් මම ඊට පස්සේ කොස්ස ගන්න එක පැත්තකින් තියලා පුතා නැගිටින්න කියලා තරහෙන් මේ සෝරි සැරෙනුත් කිව්වා. නැගිටින්නේ නැහැ. එහෙම මුලින් කොස්ස ගන්න කියලා කිව්වනේ. හරිද? නැගිටින්නේ නැහැ. ගුඩ්නස් මගේ පෞරුෂත්වයේ සේදී යනවා. අර ළමයි ඉස්සරහා ඔක්කොම ඉස්සරහා මාර අමාරුයි. ඇතුලෙන් බර්න් වෙනවා. මෙහෙ පිච්චෙනවා එනවා පව එක දෙන්න තියෙන්නේ ගහන්න එනවා මේක මාර අමාරුයි. දෙන්න එකක් ගහන්න ගැහුවාම චූටිනේ. එකක් හයියෙන් හරි හිමින් හරි පාරක් දුන්නා නම් නැගිටලා අඬා ගන්නවා. දැන් ඒකත් එක්කම මම අර ඩීටේල්ස් අහලා තියෙනවනේ මං කිව්වේ මට මේ ටිකේ හම්බ වුණා කියලා. මම ඕක ගැන හෙව්වා. දැන් ඩීටේල්ස් එනවා. දැන් ක්‍රෑෂ් එකක් මගේ බ්‍රේන් එක ඇතුලේ. අරහෙන් කියනවා ගහමු කියලා. මෙහෙන් කියනවා එපා කියලා මම පොඩි උන්ට කියන්නේ. පොඩි අයට මම හැමතිස්සෙම කියනවා ඔයාගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. good and bad. මම ඕක අල්ලගත්තේ කොහෙන්ද දන්නවද? ටින්ටින් බලලා. චූටි කාලේ ටින්ටින් මම නම් කියන්නේ ළමයින්ට කාටුන් බලන්න එපා කියලා මගේ පෞද්ගලික මතේ. ටින්ටින් බලලා ටින්ටින් අර කොහේ හරි කන්දන් නගිනකොට රතු එක්කෙනෙකුයි සුදු එක්කෙනෙකුයි දෙන්නෙක් ඉන්නේ. හරිද? ඕක තමයි මම ගත්තේ. ඊට පස්සේ මම ඕක ගැන ලොජිකලි හිතලා බැලුවාම ඕකේ තිබ්බා මේ බුඩිසම් වලද කොහෙද? නෑ බුඩිසම් වලද නෙමෙයි. කොහේ හරි පොතක තිබ්බා. ඒ කියන්නේ ඔය ඩාර්ක් සයිඩ් එකක් ගැන තියෙන පොතක කොහේ හරි තිබ්බා මේ ඉෂ්ට දේවතාවද මොකුද දෙන්නෙක් අපි ගාව ඉන්න ඔන්න ඔහොම බ්ලා 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 කේස් එකක් තිබ්බා. වටේම good and bad තියෙනවනේ. හරිද? දැන් ඇතුලේ යනවා good and bad ගන්න නෑ. මම පොඩි අයට කියනවා මූ එක අදින්න ඕනද නැද්ද? අදින්න ඕනද නැද්ද? go to the comparison එකක් කියලා logical decision එකක් ගන්න. හරිද? දැන් මේක chess වලටත් මාර අදාළයි. chess කරන එක වෙන effective වැඩක් හරියට කරොත් සහ ගුරුවරයා හරි වෙන්නත් ඕන. ගුරුවරයා හරි වෙන්නත් ඕනේ. ලයිෆ් එක ඉම්ප්‍රූව් කරන්න ගුරුවරයා හරි වෙන්නත් ඕනේ. ඒකෙන් අපි කියන්නේ ගුරුවරු වැරදියේ කියලා, කෝචස්ලා වැරදියේ කියලා කියන්නේ. මම කියන්නේ ලයිෆ් එකට මේක දාගන්න ගුරුවරයා මේක හරියට දෙන්න ඕනේ. ඒතර මම කියනවා good and bad ෆයිට් එකක් යනවා. දැන් මගේ බ්‍රේන් එක ඇතුලේ මේක යනවා. මම තදර තියෙන එක නෝ. මම සැර කරන්නෙත් නෑ, ගහන්නෙත් නෑ, මුකුත් කරන්නේ නෑ. මං කිව්වා පුතා ඔයා full day ඔහම ඉන්න. No worries. Let's say another day. අපි ඔය කතාව ඊළඟ දවසේ කතා කරමු. මම දන්නවා ඒ දරුවට දවසම අපරාධයක් වෙයි. අපි පැය එකමාරක් තිබ්බ ක්ලාස් එකක් ඉවර වෙනවා. පැය එකමාර අපරාධ වේවි. මම හිතපු දේවල් it's okay. but එයා ඒකේ ඉගෙන ගන්නවා. ඊපස්සේ දරුවගේ අම්මට එන්න කියලා මම උන සිද්ධිය කිව්වා. මොකද පොඩි එක්කෙනා චූටිනේ. ඒතකොට එයාගේ අම්මා මට ඒ වෙලාවේ මම නිකන් සාමාන්‍ය ටෝන් එකකින් ඒක කියලා දැම්මේ. නිකන් බර කරන්න ගියෙත් නෑ. මෙයා මෙහෙම දෙයක් කළා කියලා. මම ගෙදර ආවා ඊට පැය දෙකකට විතර. පස්සේ ගෙදර ආපු ගාම මම සපත්තු දෙක ගලවන ගමන් ෆස්ට් තින් මම කරේ අර පේරන්ට කෝල් කරන එක. මොකද උනේ? that's it. මොකද උනේ? පස්සේ කිව්වා මේ අන්න අර අක්කටත් එදා ඒ වැඩේ වුණා. මටත් දවෝක අතු ගන්න වෙයිද දන්නේ. මට බය හිතුණා අම්මා. ඒක නිසා මම නැගිට්ටෙම නැහැ. පොඩි ළමයෙක්ගේ පැත්තෙන් ඕක සාධාරණයිනේ. නේ පවුනේ. එතකොට එයා වැරද්ද තේරුම් අරගෙනද නැද්ද? ඒකනේ පොයින්ට් එක. නේ. ඒකනේ පොයින්ට් එක.
ඒතර එයා වැරද්ද තේරුම් අරගන්න ෆයින්. පස්සේ අනේ පව් ඊළ පස්සේ දවසේ එදා නෙමෙයි ඊට පස්සේ දවසේ ආපහු මට ක්ලාස් එකේදී හම්බුනාම ඒ දරුවට මම එහෙම දෙයක් සැර කරා කියලාවත් මතක නෑ. හැබැයි මම එදා ගැහුවා නම් තදට සැර කරා නම් ඕක මාක් වෙනවා. පවුනේ. ඇයි අපි මෙච්චර ලස්සන මොලේ බෑඩ් මාක්ස් තියා යන්නේ? ස්වීට් මාක්ස් තියන්න පුළුවන්. හරි සර් මට එදා ගැහුවේ නෑ මෙහෙම එකක් කරා. පහුවදා පුතා ඔය වැඩේ කරන්න එපා කියලා. ඒක තින්කින් ටයිම් එකක් දෙන්න ඕනේ. එතකොට මනුස්සයින්ට කරන්න පුළුවන් ප්‍රධානම වැඩ තමයි තමන් කරපු දෙයක් රීතින්ක් කරන්න පුළුවන්. ඒකේ ඇඩ්වාන්ස් ලෙවල් එක තමයි කරන්න යන දෙයක් රීතින්ක් කරන්න පුළුවන්. චෙස් වලදී වැඩ දෙකම වෙනවා. කරපු මිස්ටේක් එකක් රිවිව් කරන්නත් පුළුවන්. මිස්ටේක් එක කරන්න යන්න කලින් is this a mistake or not රිවිව් කරන්න පුළුවන්. දැන් මම කියන්නේ චෙස් බිඳුව වුණත් හොඳ අපිට අදාළ සබ්ජෙක්ට් එකක් කියන්න බෑ. ඔය කෑල්ල තේරුම් ගත්තොත් මදිද? මම තේරුම් ගත්තොත් දැනගත්තොත් නෙවෙයි. තේරුම් ගත්තොත් understandable කියන පොයින්ට් එකට ආවොත් ඕක හොඳ නැද්ද? කියන්නේ එක්සලන්ට් නේ. ලයිෆ් එකම ගොඩ යයිනේ ළමයාගේ. ඔය එක පොයින්ට් එකෙන් ලයිෆ් එකම ගොඩ යනවා වෙන්න පුළුවන්. චූටි කේස් එක. දැන් කියන්න පුළුවන් විරුද්ධවාදී මත දරන අයට චෙස් කරපුවාම මෙහෙමයි. then there's a personal issues. වතුර බටේ කතාව තමයි. ඔව් වතුර බටේ කතාව තමයි. මොකද කරන්නේ? ඒකින් හින්දා අර බැන්නට කමක් නෑ. නමුත් මේක නිකන් විරුද්ධ මතත් වැදගත්. ඒ කියන්නේ දැන් මේක මගේ ලයිෆ් එකේ එක පාර්ට්ස් වලදී හම්බෙච්ච මිනිස්සු ඉන්නවා. මේ තවත් එක්කෙනෙක් ගැන මම කියන්නේ එක දවසක් එතකොට මම හරි දුප්පත් කියලා කියන්න පුළුවන්. දුප්පත් කියන්න බෑ. ඒ දවසට ප්‍රමාණාත්මකව තිබ්බ. නමුත් වටේව මම ඒ ගෙදර තමයි නතර වෙලා හිටියේ. පහුවදා උදේ සම්බෝලයි පානුයි තියෙනවා හතන්න. දෙහි නැතුව සම්බෝලයට දාලා තිබ්බේ සියඹලා. හොඳද? රහයි. හැබැයි දෙහි දැම්ම නම් තවත් රහයි කියන එකක් තමයි තිබ්බේ. ඊට පස්සේ සම්බෝලේ අතට දුන්නාම පළවෙනි කට ඒ අයියා කියලා කියමු අපි. ඒ අයියා කාලා දෙහි දැම්ම නම් තවත් හොඳයි කියලා කිව්වා. හරිද? පස්සේ ඒ අක්කදී සාමාන්‍ය පවුල් ජීවිතනේ නේ හැමෝගෙම තියෙන්නේ. ඒ අක්කා කිව්වා කොච්චර කරත් නරකම තමයි කියලා. හොඳද? අනිත් පැත්ත ඒ අයියා මං මාර ගරු කරනවා මාර විෂන් එකක් තියෙන මිනිස්සේ. මං හිතන්නේ ඒ අයියාගේ අයියා ඕස්ට්‍රේලියාවේ Apple කම්පැනි එකේ ඉංජිනියර් කෙනෙක් හරි කවුරු හරි ඉන්නේ. يعني টপ ලෙවල් එකේ ඉංජිනියර් කෙනෙක් Apple එකේ. USA sorry කැලිෆෝනියා. টপ ලෙවල් එකේ ඉංජිනියර් කෙනෙක්. කැලිෆෝනියානේ වැලි එක තියෙන්නේ. ඔව් yes. එතකොට එයා අනිත් පැත්තට කිව්ව කාරණේ තමයි ක්‍රිටිසිසම් නේ විරුද්ධ ඒ කියන්නේ මොනවා හරි දෙයක වැරද්දක් දකින්න තමයි මේක ඉස්සරහට යන්නේ. නේ? ඒක ටික දවසක් යාවි. නමුත් හිතන්නකො දැන් ප්ලේන් එක හදපු එක්කෙනා මේක ජොලි මේකම තමයි කිව්වන එදා ඒ ඉඳලම එහෙමමනේ යන්නේ. මේකට කෑලි ඇඩ් වෙන්නේ අර ෆෝල්ට් එක දැක්කා. දැන් ගහන එකේ ෆෝල්ට් එක දැක්කා දුටුවා. ඕකේ ෆෝල්ට් එකට සොලියුෂන් එකක් ඇඩ් කළා. හැබැයි දැන් ගවර්න්මන්ට් එක පැත්තෙන් අපි ගවර්න්මන්ට් එක චුට්ටක් බලමුත් ඒ ගවර්න්මන්ට් එක පැත්තෙන් දැන් මේක නිකන් චුට්ටක් සාධාරණීකරන්න හදනවා. නෑ ඒක එහෙම නෙමෙයි මෙහෙම ඡන්ද ටිකක් තියාගන්න එපා. එහෙම නෑ ගහන්න බෑ. එච්චර අර මලින් කිව්වා වගේ දාන්න. මේ එතකොට මම ඔය පොසිටිව් දැන් ගවර්න්මන්ට් එකෙන් කියන ගුරුවරුන්ට පොසිටිව් රෙස්පොන්ස්මන්ට් දෙන්න. එතකොට මේ දරුවන් මේක තේරුම් ගනි දරුවෝ හොඳ වෙයි කියලා. මම කල්පනා කරා ඕක මේ මගේ පොඩි කාලේ සිද්ධියක් එක්ක. එතකොට පොඩි කාලේ මම හිටපු ප්‍රයිමරි එකේ අලුතෙන් තනකොළ වවලා එක පැත්තක අලුතෙන් තනකොළ වවලා පැල වගේක් හිටෙව්වා. ඔතන තමයි අපි කලින් සෙල්ලම් කරේ. ඔතන ආසන්නයේ තමයි අපි කලින් සෙල්ලම් කරන්නේ. ඉතින් මයි ටික ඔව් චුට්ටක් මම මේ ළඟදී ආපහු ඉස්කෝලේ එක සිද්ධ වෙච්ච කාරණයක්. ඔයා කියන්නේ මම මේක මතක නෝට් උන නිසා මට කියන්නේ
ළමයි පස්සෙන් පස්සට ගිහිල්ලා අලි මල් පෝච්චියක් ඩෝං ගාලා බිම කුඩු. මේ ගිය සතියට කලින් සතිය හෝ ගිය සතිය. නෑ ගිය සතියට කලින් සතිය. කුඩු ඉතින් මල් පෝච්චියක් වැටලා කුඩු. හරිද? ඇවිල්ලා අස් කරලා ඒක කරලා ඉවර කරලා දැන් හරි. දැන් අර ළමයා මට ගිය සතියේත් හම්බුණා. ඒ ළමයා ඉන්නේ මම මල් පෝච්චියක් කුඩු කළා මම වැරදි කියන හැඟීමෙන්. ඉතින් දැන් කියන්නේ අප්සෙට් යන්නේ නැති. හරිද? ඉන්න ප්‍රින්සිපල්ලා ටීචර්ස්ලා අප්සෙට් යන්නේ නැති. ඊට පස්සේ අනිත් ළමයිනුත් කියනවා සර් මෙයා අතින් ගිය සතියේ මල් පෝච්චිය කැඩුනේ කියලා. හරිද? මම ඉන්න තැනක මට එහෙම කිව්වා ඒක. දරුවෝ කට්ටියක් අර දරුවෝ කෙනෙක්. මං ගෝ ඉතින් ඔය කැඩිච්ච පළවෙනි මල් පෝච්චියද මං ඒ දරුවෝ කට්ටිය ඉන්න තැනක ඔය මං කැඩිච්ච පළවෙනි මල් පෝච්චියද නෑනේ. මල් පෝච්චි කැඩෙන්නේ නැතුව හැමදේම තියෙනවද නෑනේ. ඉතින් ඕක කැඩුනා අර බලන්නකො අතන ලස්සනට අලුත් එකක් ඇවිල්ලානේ. මෙයා මේක කැඩුවේ නැත්තම් ලස්සන මල් පෝච්චියක් ඔතෙන්ට එන්නේ අර පරණ කසි කබල් එකමනේ තියෙන්නේ. ඕක ලස්සනට දකින්නකෝ අනේ කියලා මමත් එන ජොලි ඕක කියලා. අර ළමයාට ඒක කියලා මම එද්දි පැත්තෙන් බලාගෙන ඇත්තට මේ ළමයාගේ මුණ ලස්සන හිනාවක් ආවා. ඉතින් මල් පෝච්චිය කඩපු එක හිතලා කැඩුවා නම් වැරදි. නෑ කියන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ගැඹුරට යන්න පුළුවන් ඇයි ළමයා මේ මල් පෝච්චිය හිතලා කැඩුවේ කියලා බ්ලා 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 ගාලා රූට් එකක් හොයාගෙන යන්න පුළුවන්. එතකොට ගියාත්මෙ මෙහෙම වෙලා තියෙනවා. ඔහොම ඒවත් බල වැඩි ඒක. හරිද? එච්චර ඕනේ නෑනේ. හරිද? වැරදි නම් වැරදි. හරි. අර ළමයා අතින් වැරදිලා ඒ මල් පෝච්චිය පස්සෙන් පස්සට ගිහලා ඇඟේ හැපිලා වැටලා කැඩුනා. දැන් අර තියෙන්නේ බෙබලි බෙබලි ලස්සන මල් පෝච්චියක්. ඒක දිහා බලමුනේ. එහෙම කරන්නත් ඒ කියන්නේ සොලියුෂන්ස් එහෙම ගන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ අපි ඔකට රෙඩිද නැද්ද කියන එක. ඕක තමයි අමාරුම පාර්ට් එක. අර ගට්ටනේ එනවාමයි. මලිත් කියන්නේ කේස් එක. හරි. ඉතින් ප්‍රයිමරි එකේ අපි සෙල්ලම් කරන ස්ථානයක අපි සාමාන්‍යයෙන් එතන තමයි සෙල්ලම් කරන්නේ. අපි ඒ දවස්වල බෙදාගෙන හිටියා එක වසර සෙල්ලම් කරන්නේ මේ මෙතන, දෙක වසර සෙල්ලම් කරන්නේ මෙතන කියලා. අපි එක වසරේ හෝ දෙක වසරේ වෙන්න ඕනම එතකොට සෙල්ලම් කරන අදාළ ස්ථානයේ තනකොළ වවලා පොඩි ලස්සන පැලතුණක් වවලා තිබ්බා. ඉතින් අපි ඔතන සෙල්ලම් කරද්දී අපි අතින් බෝල යනවා, අර පැල කැඩෙනවා, තනකොළ පෑගෙනවා, මාර ප්‍රශ්නයක්. right? ඊට පස්සේ ගුරුවරු ගත්තු සොලියුෂන් එක තමයි තනකොළ ටික පෑගුවොත් දැක්කොත් බැන්නා. බයිනවා. තදට බයිනවා. නැත්නම් පැලයක් එහෙම කැඩුනොත් එහෙම තදට බයිනවා දඩුවම් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම. එතකොට අපිට පොඩි ළමයා වශයෙන් දෙක වසරේ ළමයා වශයෙන් ආයෙ මාර තරහක් අර පැල ටිකත් එක්ක ගුරුවරුත් එක්ක නෙමෙයි. හරිද? අපිට තරහයි පැල ටික සහ තනකොළ ටිකත් එක්ක. ඉතින් අර ඒක වැව්වේ ලස්සනට සහ අපිට තෘප්තිමත් හැඟීමක් එන්න කියලා හරිද? ඒකේ සිද්ධ වුණේ ඒක නෙමෙයි. අර කේස් එක හින්දා. ඊට පස්සේ මම කල්පනා කරා ඒ දවස්වල මට ආවෙ නැතුණාට මම ඔහොම ටික ටික පොඩ ලොකු වෙගෙන එද්දි මම ගෙදර තියෙන මල් පැලයක් සරලවම කිව්වොත් අපේ ගෙදර මල් පිපෙන් ඒ කියන්නේ ගෙඩි හැදෙන්නේ නැත රඹුටන් ගහක් තිබ්බා. ලොකු රඹුටන් ගහක් ගෙඩි හැදෙන්නේ නැහැ ඒකේ මල් විතරයි. හරි. ඉතින් අපේ තාත්තා සෑහෙන try එකක් දුන්නා කපන්න. තේරුම් නැහැ මොකද ගෙදරට කඩන් වැටෙන්න පුළුවන් ඕක. උලගක් ආවා. මම කිසිම වෙලාවක සරලවම කිව්වොත් මං ගෙදර තියෙන කෙසෙල් ගහක් කපනටවත් කැමති නැහැ. ඒ මට්ටමට ආවේ කොහොමද කියලා. ඒ මට්ටමට ආවේ මට හොඳට මතකයි. ඒ දවස්වල අර මට ওই සිද්ධිය මතක් වුණේ සර් කාටුන් එකක් බලලා දෙයක් ඉගෙන ගත්තා කිව්වේ. ඒ දවස්වල ජාතික රූපවාහිනී කාටුන් යනවනේ. දඟර වලිග ලපවානර ඕවා. ඉතින් ඒවදී හැමදාම එපිසෝඩ් එකක් අන්තිමට ඒගොල්ලෝ පොඩි ආදර්ශයක් දෙනවා. yes හරි. ඉතින් ඕක බලලම අර අපි ඒ කාටුන් එකත් එක්ක ඉමෝෂනලි ටච් වෙනවනේ. අන්න ඒකත් එක්ක මගේ ඔළුවට ආවා ගස් කපන එක නරකයි. මේම දේවල් වෙන්න පුළුවන්. මේකින්ද පරිසරයට ආදරේ කරන්න. ඊළඟට විශේෂම කාර්ඩේ මට මූවි එකේ නම මතක නැහැ. ඩිස්නි මූවි එක. අර ටින්කබෙල්ලයි සුරංගනාවියෝ ටික ආරක්ෂා කරනවා ගහක් කැලයක් මැද්දේ. තියාගෙන ඒ ගහින්ද තමයි ඒගොල්ලෝ සර්වයිව් වෙන්නේ. මට හරියට නම් මතක නැහැ. ඒ ගහ කැලේ මැද්දේ තියෙන්නේ කට්ටියක් ඇවිල්ලා කැලේ කපන්න ගන්න. ඇවටා නෙමෙයි නේද? ඇවටා එකේ නෙමෙයි ඊට වඩා පොඩි කතාවක්. ඇවටා එකෙත් ඒ වගේ පීටර් පෑන් වගේ කතාවක්. පීටර් පෑනුත් නෙමෙයි. හරි අපි ස්ටෝරි ඒ කතාවේ තියෙන විදියට මට ඉතින් අර ගස් කපට කට්ටියත් එක්ක මාර තරහක් තියෙන. මොකද මට පේනවා දැන් අනිත් පැත්තේ කට්ටිය කොච්චර එෆර්ට් එකක් දෙනවද මේ ටික බේරගන්න කියලා. ඔන්න ඔය වගේ අර
පොසිටිව් රේන්ෆෝස්මන්ට් හම්බෙලා තමයි මම අර වයසට එද්දි තනිකර අර ගහක් කපනවා පේන්න බැරි මට්ටමට ආවේ. හ්ම්. අතනින් නෙමෙයි. අතන අපිට ගස් පිළිබඳව ආදරය හදන්න හැදුවට එතනින් සිද්ධ වුණේ ඒක නෙමෙයි. හ්ම්. හ්ම්. එතකොට ඔය කියන කතාව වෙන්න පුළුවන් බොහෝ දුරට මේ විදිහට පොසිටිව් රේන්ෆෝස්මන්ට් ළමයිට දුන්නොත් මේක හැදෙන්න ඉඩ තියෙනවා. හැබැයි එන ට්‍රිකි වෙන්න ඕන ඔය වැඩේ කරද්දී. මාර ප්‍රශ්නයක්. ඇත්තටම දැන් ඔතනදී අපි මෙහෙම කිව්වනම් ඔය ළමයින්ටම ළමයි කියන්නේ ඔබතුමන්ලාමනේ ඕගොල්ලන්ටම දුන්නා නම් ඔය පැල ටික හිටවන්න. ඒවනම් බොහෝ විට අපි ඔක මේව කරන්න කන්නේ නෑ. නැහැ. නෑ. ඒ කියන්නේ ඒත් මම නම් දැන් කියන්නේ දැන් ළමයි දැන් පාගනවා. හරිද? ඒක හරි. දැන් වෙන කට්ටියන්නේ පාගන්න එතකොට. කියන්නේ දැන් අපි අපේ ගෙදරදී හැඩි කරන ප්‍රමාණය ඉස්කෝලේ හැඩි කරන ප්‍රමාණය දෙකක්නේ. ළමයි කියන්නේ ඒකේ පුරුද්ද මේක මගේ තැන කියන එක අඩුයි. දැන් නිකන් සරලව ගන්න. දැන් මම දැකලා තියෙනවා දේවාලෙට ගිහිල්ලා හරිද? පූජා වට්ටිය දීලා පූජා වට්ටි ඉතුරු අයින් හම්බෙන පළතුරුත් අරගෙන සැදැහැසිතින් වෑන් එකේ ගෙදර යනවා කාපු පළතුරු එළියට විසික් කරන ගම. දැන් දෙවියෝ බලයිද? දැන් හිටියොත් බලයිද? නේ? ඉවරයින්නේ නාලනේ එතන. එන අසාධාරණයි. දැන් මේ රට මගේ රට කියලා නිකන් අපි ඔක්කොම ගෝල් ෆේස් ගියට අරම ඒවා ඔක්කොම කළාට අන්තිමේට බැලුවාම කීයෙන් කී දෙනෙක් බුලත් පිට කාලා ගෙල නොගහ ඉන්න උත්සාහ කරනවා. චුවින්ගම අඩුම තරමේ කොළ කෑල්ලා. දැන් ඔය ඩිසිප්ලින් ටික අපි Facebook එකේ ෂෙයාර් කරනවානේ. මෙහෙම වෙන්න ඕනේ, අර එහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා පවවදා ටොපිකොලේ ටින් ගාලා යවනවා. ඕකයි මම කිව්වේ ලංකාවට තහනම් කරන්න නැතුව වැඩේ හරියන්නේ නැහැ. yes that's the point. නෑ සිංගප්පූරු වල කෙල ගහන්න බෑ නම් මම කියන්නේ ලංකාවෙත් කෙල ගහන්න බෑ. අඩුම තරමේ තදාසන්න නගරවල. මතකද ඔය ටික කාලයකට කලින් ඔය බුලත් කෙල ගහන එක තහනම් කළා සෑහෙන ෆයිට් එකක් ගියානේ. ඒක එහෙම පොලිසියත් බෑ. එක්ක අහගන්න ගිහිල්ලා තද ඩිසිෂන් වල ඉන්න ඕනේ කියන එක මගේ අදහස. දැන් මට තියෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් තමයි මම ඉස්සර මේ පුංචි බොරැල්ල හොටෙල් ස්කූල් එකකට ගියා. ඒකේ ඉඳන් ආපහු මරදාන්ට එන්න ඕන ට්‍රේන් එකකට නගින්න. හරිද? අනේ ඉතින් පළවෙනි දවසේ ඉඳන් ගිහිල්ලා ඒ දවස් තුලත් මට ප්‍රමාණයකට හිතන්න පුළුවන්. දැන් මේ එනකොට මොනවද ඩස්බින්ස් අයි කරලා තියෙනවා. ෂා මරු. ඊළඟ සතියේ එනකොට ඩස්බින් ටික නෑ උස්සලා. හරි අමාරුයි අර ස්තරත් එක්ක ගනුදෙනු කරන්න. කියන්නේ පාර ඇත්තටම හැඩි වෙන්නේ නෑනේ. එක්කෝ CCTV වියදම් කරලා CCTV හරි දාලා තියන්න ඕනේ. වෙන ඔප්ෂන් එකක් ඕකේ නෑ. මෙහෙම එකක් තියෙනවා දැන් ඩස්බින් එකක් දැක්කොත් පේන්න තියෙනවා නම් අර පාරක කොලයක් දාන මිනිස්සෙක් උනත් බින් එකට දාන්න නිකම්ම යනවා. දැන් යනවා. යවෙනවනේ ඒක. දැන් කීල්ස් එක ගාව සොරි බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරන්නේ නැහැ. කීල්ස් එක ගාව එළියට කාලා එන්න තැන් වල ඩස්බින් කීපයක් හයි කරලා තියෙනවා. ඉතින් එතකොට අරක දැක්කහම නිකන් ඕටෝමැටිකලි චුට්ටක් දුර වුණත් ගිහිල්ලා දැම්මෙනවා. දැන් සරලව මේක හිතන්නකො. පාර පනිනවද කහිලෙන්? දැන් ඕක නීතියකුත් තියෙනවානේ මීටර් 50ක් ඇතුළත කහිර තියෙද්දි පැන්නොත් එහෙම දඩ ගහනවා අය අරවද මේක. මම නම් කියන්නේ දඩ ගහන්න ඕනේ. ඕකේ රිසල්ට් එන්නේ තව ජෙනරේෂන් කල් දෙකකින්. යනවා. පටල මාර කල් යනවා. කියන්නේ ඡන්දෙන් පෙරදුනාට පස්සේ එහෙම ගිහිල්ලා තමයි ආයෙ එන්නේ. ඔව්. කාට හරි ගවර්න්මන්ට් එකට සැක්‍රිෆයිස් කරන්න වෙනවා. සැක්‍රිෆයිස් කරන්න. ඉතින් මම කියන්නේ කවුරු හරි සැක්‍රිෆයිස් කරන්න ඕනේ. නේ. මම නම් කියන්නේ දඬුවම් දෙන්න ඕන නැහැ. දඬුවම් දෙන්න ඕනේ නැත්තේ නෑ. දඬුවම් දෙන්න ඕනේ හිංසනය නැතුව. නැත්තම් අර චේතනාව අනුව. දැන් ඇත්තටම දඬුවම් දෙන එකේ දැන් මට ඩැමේජ් වෙලා නැති වෙලාවක් තියෙනවා. මම උටි කාලා තියෙනවා. නමුත් මට ඒකෙදි ඩැමේජ් වෙලා නැහැ. අර ඔයගොල්ලෝ කිව්වා වගේ ඒ කියන්නේ සර්ගේ පර්සනැලිටි එක මත. ඒ කියන්නේ සමහරක් කරලාට සර් ගහලා ඉවර වෙලා දඬුවම දීලා දඬුවම පැහැදිලි කරලා ඔක්කොම කරලා ආයෙ ඇවිල්ලා පන්තිට ඇවිල්ලා බොහොම සාමාන්‍ය විදිහට මට සලකනවා. එහෙම සර්ලා දඬුවම් කරාට පස්සේ ළමයින්ගේ හිතේ රැඳෙන්නේ නැහැ දඬුවම දුන්නා. ඒකත් ප්‍රශ්නයක් නේද?
අර නෑ 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 සර්කිට් කතාව කියන්නේ එහෙම නෙමෙයි දඩුවමක් කරාට පස්සේ අර ඇති වෙන කර්ව් එක පුළුවන් තරම් සමනය කරන්න try කරන්න ඕන කියලා. ඒක ගුරුවරයෙක් වශයෙන් ට්‍රිකි වෙන්න ඕනේ මේ වැඩේ කරන්න. අපේ ගුරුවරු කර්ව් එක අහලා සමනය යනවා ආයෙ ඔක් ගැන බැලිලක් කරපුවාම නැහැ. වැරද්ද මතකද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවාද? ඔව් ප්‍රශ්න තමයි අන්තිමේට. වටේව කොහොම හරි ගහන්න ඕනේ නැහැ. ගහන්න ගහන්න ඕනේ බඩින්න වැඩේ ඕනේ ඉවරයි. නැහැ. ඔව්. ඒකට ඊට මොකුත් පස්සේ ප්‍රශ්න නැහැ. ඔව් ඊට පස්සේ ආපහු ඔතෙන්ට පොප් අප් වෙන කාරණේ තමයි ඒක ඉතින් ඒක තේරුම් ගන්න බෑ. දැන් අපිට බයක් තියෙනවනේ හැමෝගෙම අනාගතය ගැන. දැන් අපි සරලවම හිතුවොත් මේ වැඩ ටික කරේ නැත්නම් ඊළඟ ටෝර්නමන්ට් එක පරදිනවා. ඕකනේ ඊළඟ තියෙන නිකන් ළඟම තියෙන ප්‍රශ්න. ඉතින් මොකෝ කරන්නේ? මට හදන්න බෑනේ ඒක. ඉතින් get the life experience. ඒක තමයි අමාරුම පාර්ට් එක. දෙමාපියෝ විදියට ගුරුවරු විදියට ඒ කියන්නේ මෙහෙමයි. ගුරු වෘත්තිය කිව්වහම එක කෑල්ලක් නෙමෙයි කෑලි ගොඩක් අයිති වෙනවනේ. එතකොට සබ්ජෙක්ට් එක විතරක් උගන්වලා පැත්තකට වෙනවද? දැන් ලංකාව කියන රට ඉමෝෂන්ස් මතත් හැදෙන රටක්නේ. ලොජිකලි හැදෙන රටක් විතරක් නෙවෙයි. ඒතර අපි ගුරුවරුත් එක්ක ළඟයි දෙමාපියොත් එක්ක ළඟයි. ආරායිස් ෆෙරරායිගෙන් අහන්නේ ඉන්දියාවද එහෙද හොඳ මොකක් හරි හොම් පේරන්ටින් හොඳ කියලා ඇහුවාම මට ඕනේ මේ මගේ අම්මයි තාත්තයි එක කන්න අපොයින්ට්මන්ට්ස් දාන්න ඕනේ නැහැ කියලා කියනවනේ. එහෙනම් ඇමරිකාවේ අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ නැති මම දන්නෙත් නැහැ. නමුත් එහෙම කියනවනේ. එහෙම මම කෑල්ලක දැක්කා. දැන් එහෙම වුණාම දැන් අපි අර අසල්වැසියාට ප්‍රේම කරගෙනනේ ඉන්නේ. يعني කළ යුතුයි කියලා කිව්වට චුට්ටක් හරි ප්‍රේමයක් කරගෙන ඉන්නේ. පොඩි අපි හැමෝගම බොන්ඩ් එකක් තියෙනවා. නැත්තම් මලගවල් වල ගිහින් අඬන්න ඕනේ නෑනේ අප්පෝච්චර. නිකන් මැරලා ඉන්නේ බොරුවටත් අන්නා වෙන්න පුළුවන්. නම හද්ද දුරින් මැරලා ඉන්නේ. නමුත් පොඩි ඉමෝෂනල් ඒ වුණාට සර ගම්වලට වගේ ගියාට පස්සේ මාර බොන්ඩ් එකක් තියෙන This ගමක් is ඇතුලේ. සෑහෙන definitely ලොකු බොන්ඩ් එකක් තියෙනවා. දැන් ඔතන ෂෝක් කතාවක් තියෙනවා. ඉන්න ඕනේ ෆින්ලන්ඩ් වල ෆීලින් එක තියෙන්න ඕනේ ලංකාවේ ගමේ විදියට. මේ ගැලපෙන්නේ නෑනේ අප්පා. දෙපැත්ත කකුල් දෙක තියන් ඉන්න බෑ ඒක. අර 5 star comfortability එකක් ඕනේ ගමේ කෑමක් ඕනේ. ගමේ කෑම 5 star එකේ තිබ්බට ඒ ඉමෝෂන් එක එතන නැහැනේ. වයිබ් එක නැත. ඒ වයිබ් එකේ ඉමෝෂන් එක නෑ. නැත්තම් අර යුරෝප් වල ඉඳගෙන මෙහෙ ඇවිල්ලා නිකන් සති දෙකකට විතර ආතල් එකක් ගන්න ඕනේ නම නෑ. කතාව අපි වෙනසක් කරනවා නම් අපිට දෙයක් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. කරන්න වෙනවා. ඒක එතකොට වෙනවාමයි. හැමදේම බදාගෙන ඔය ගමන අපිට යන්න බෑ. හැබැයි ඒක සරලම දෙයක් නේද? ලොවින් එක දෙයකට වෙයි සමත කියලා යන කෑල්ල වගේ තමයි. හොඳද? කොහොම නමුත් මම කියන්නේ ඉතින් අර කොච්චර අපි මේක try කළත් එකම තැනට කරගෙන නැතුව අපි ඒ තියෙන බොන්ඩ් එකත් රැකගෙන නොගහ යන්නේ කොහොමද කියලා සමහරවිට අපිට පුළුවන් නම් ඒ බොන්ඩ් එක ඩිවලොප් කරන්න ඒ බොන්ඩ් එක through දඬුවම් නොකර ඉන්න සමාජයක් ඇති කරන්න පුළුවන්. දැන් ඔය ඔයගොල්ලෝ කිව්ව විදිහට කවුරු හරි සර් කෙනෙක් ගහනවා නම් ඒ සර් පොඩි කාලේ ගුටි කාලා තියෙන්න පුළුවන්. අපද ඇතුළුව බලාගෙන ඉන්න අනිත් අයත් ඇතුළුව ඊයක් හරි බැලුවා. ඒක ගහන්න ඕන නෑ මම හිතන්නේ. ඒක කැමති අය කැමති ඩිවිෂන් එක ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දඬුවමත් ඩැමේජ් එකකින් තොරව දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කොහොමද දෙන්නේ කියන එක ට්‍රිකි වෙන්න ඕන මොන දේ දුන්න ට්‍රිකි වෙන්න ඕන. Taman මතක තියෙනවනේ මම මේ දරුවට මේ දේ කිව්වා මම මේ ඩැමේජ් එක අඩු කළ යුතුයි පස්සේ හරි. ඒ කියන්නේ වැරද්දක් වුණොත් ඇක්සෙප්ට් කරන්නේ මමත් අපිත් කියන්නේ අපේ ක්ලාසස් වල හැමතිස්සෙම ගුරුවරුන්ට ඊගෝස්ටික් වෙන්න බෑ. ඊගෝ එක අතහැරලා කරන දෙයක් කරන්න. no chance. ඒක බෑ. කියන්නේ ළමයා ගාව දෙකේ කොලේට වැටෙන්න ඕන නම් ඔයා දෙකේ කොලේට වැටෙන්න ඕන. නමුත් එහෙම නොවැටෙන්න පර්සනැලිටි එක ඔයා හදා ගන්න දන්න. දැන් අපේ අය පර්සනැලිටි එක කියලා කිව්වම යකා වෙහිලා ඉන්න අර මට උහෙලින් කවුරුත් නැහැ උත් ආපු ගමන් ඉවරයි. that's not the thing නේ. ඒක නෙමෙයි. දරුවා අපිට කරු කරනවාද නැද්ද? එහෙම නැත්නම් අසල්වැසියා අපිට කරු කරනවාද නැද්ද? ඒක වචනයක්වත් කතා නොකර ඩිවලොප් කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ දෙයක් ඕනේ ගමක් ඇතුලේ උදේට යද්දි මුන්න ගහලා hina වෙලා යන්න. ඒ ඇති හොඳට. yes
ඒක ඇත්තටම කරන්න අමාරු වැඩක් ආ. ඒ කියන්නේ දැන් මම දැකලා තියෙනවා මම මට හොඳම එක්ස්පීරියන්ස් එක. මම එක GM කෙනෙක්ගෙන් කෝචින් එකක් ගන්නවා මේ කෝචින් සම්බන්ධයෙන්. මම ලංකාවේ ගර්ල්ස්ලා ගැන ප්‍රශ්නයක් අහනවා. හොඳද? කෙලින්ම උත්තර දෙන්නේ ඕගොල්ලෝ දූපත් වාසී ඉන්නේ කියලා එකෙන් තමයි පටන් ගන්න. එතනම ආයෙ මුකුත් නෑ මට මාර අප්සෙට් ගියා. මාරම අමාරු වුණා ඒකද. අර දූපත් වාසීන් අයිලන්ඩ් පර්සනලිටීස් කියන එකෙන්ම තමයි ඒකට උත්තරේ දෙන්න පටන් ගත්තේ. කියන්නේ අපි කාට හරි හායි කිව්වොත් එහෙම කොහොමද good morning කියලා කිව්වොත් නැත්නම් සිංහලෙන් සුබ උදෑසනක් කිව්වොත් හිතෙන්නෙම ඊළඟට එක්ක කීයක් හරි යන්න යනවා එහෙම නැත්නම් සාක්කුවට බහින්න එනවා මොනවා හරි කොන්තර එහෙම මූඩ් එකකින් එන්නේ මොනවා හරි එකක් ප්‍රශ්නයක් වෙයි කියලා අර ෆ්‍රෙන්ඩ්ලි නේ අපේ මිනිස්සු හොඳයි ඒ ඔක්කොම හරි නමුත් අර කොහේ හරි අවුලක් තියෙනවා ඒ අවුල මේකෙන් විසඳගෙන යන්න පුළුවන් නෑසද ඕක මේ ඊයේ මායි තාත්තයි කතා වුණා. තාත්තා කිව්වේ දැන් 1980 ගණන් වල අග 90 ගණන් වල මුල වගේ දැන් ඕක හදිස්සිය ආවේ තාත්තයි මම කාගිල්සයකට ගිහිල්ලා එන ගම මේ එක මිනිස්සේ බස් හෝල්ඩ් එකක ඉන්නවා දැකලා මහා රෑ කියන්නේ රෑ 9ට විතර මේ තාත්තා කිව්වේ 80 ගණන් වල අග එහෙම නැත්නම් 90 ගණන් වල වගේ නම් ඔය ඔහොම ඉන්න මිනිස්සුම කතා කරලා දාගෙන යනවා. කොහෙටද යන්නේ කියලා අහලා යන පාර නම් දාගෙන යනවා. හැබැයි දැන් මේක කරන්න බෑ. ටික දුරක් ගියාට පස්සේ මේ මිනිස්සයාගේ බෙල්ල කපලා වාහනේ අරන් යන්න පුළුවන්. yes ඇත්තටම මමත් වාහනේ යන ගමන් ඒ කියන්නේ දැකලා ඒක මිනිස්සු නොහිතන පැත්ත ඕක. ඒ කියන්නේ කේට වීරය වගේ කියන්න ලේසි හරි මෙහෙමයි කියලා. හැබැයි ඕනම කෙනෙක් පිළිගන්න දේ තමයි හරි ඕනම කෙනෙක් කොච්චර උගර නැහැ කිව්ව පිළිගන්න දේ තමයි හිත යටින් පිළිගන්න දේ තමයි මේ දේ කරපු හින්දා අර අපිට අඩුම ගානේ අන්න ඒ මට්ටමට යන්නේ නැතුව බේර ගන්න තිබ්බ සෙට් එකක් ඒ මට්ටමට යන්න ඉඩ තියෙනවා. වැඩිවීමක් මිසක් අඩු වෙන එකක් එකපාරම වෙන්නේ නැහැ. අර කිව් ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එක ඕක වෙයි. හැබැයි එතකන් අපිට ඒ සැක්‍රිෆයිස් එක කරන්න වෙනවා. ඒක ඇත්තටම ඒක වෙන ප්‍රශ්නයක් මේ ඒ කියන්නේ ප්‍රශ්නයක් කියන්නේ ඒ රිස්ක් එක ගන්න පුළුවන්ද බැයිද කියලා කැල්කියුලේෂන් කියන එක තමයි කරගන්න ප්‍රශ්නේ. තමයි. ඕකේ නැත්තෙත් කොහොමත් බොහොම සුළු පිරිසක් කරපු වැරදි කීපයක් හින්දා ඔය තත්ත්වයට ආපු එක ඒක රිකව කරන්න මාර අමාරුයි. ඔව් දැන් ඔය ගුටි කන ප්‍රශ්නේ ගමු. ගුටි කන ප්‍රශ්නේදීත් නිකන් බොහොම සරලව හැමෝම ගුටි කාලා නැහැනේ. සුළු පිරිසක් ගුටි කාපු එකේ ඩැමේජ් එකකින් තමයි යෝග එන්නේ. හැබැයි ඒක වැරදීනේ. ඉතින් ඒක නිසා අර ඉස්සෙල්ලා කිව්වා වගේ දාගන්න නැතුව හිටියොත් වාහනේට මේ මිනිස්සයා ප්‍රශ්නේ නැහැනේ. ඒක නිසා නොගා ඉන්න වගේ එකක් තමයි. කරන්න දෙයක් නැහැ. මොකද කරන්නේ? මනුස්සයට හරි තමයි තේරෙන්නේ අනේ ඒ මනුස්සයත් හිතින් දන්නවා මේගොල්ලන් දාගෙන යන්න ඕනේ. දැන් මම සමහර වෙලාවට ඒ කියන්නේ මුල්ම කාලේ මම පයින් ගියේ හැමදාම. එතකොට සමහර වාහන ඇවිල්ලා ස්ලෝ කරලා යනවා. ස්ලෝ කරන්නේ ඔටෝමැටිකලි ඒගොල්ලන්ට එනවා මේ මනුස්සයා දාගෙන යන්න ඕනේ මේ මනුස්සයා බර ගොඩක් උස්සගෙන යන්නේ කියලා. හැබැයි අර අයිඩියාස් ටික එනවා. මම මෙච්චර රිස්ක් එකක් ගන්න ඕනද? මටත් දැන් මම බයික් එකේ යනකොට සාමාන්‍ය සමහර වෙලාවට මිනිස්සු අත දාන. එතකොට අර හිතේ පට ගාලා දෙගිඩියාවක් එනවා. මම ගන්නවද මෙයාව ගන්නවද නැද්ද කියලා. ඇවිල්ලා ගන්න වෙලාවල් තියෙනවා සහ නොගන්න වෙලාවලුත් තියෙනවා. මම නම් ළඟකදී අරගෙනම නැහැ කලින් අරගෙන තියෙනවා. රීසන් එක අපිට නැති වෙන්න දේවල් තියෙනවද නැද්ද කියන එක කැල්කියුලේෂන් වෙනවා. මට මොනවා හරි වුණොත් ඊතුරු කොටස් ටික කොහොමද රන් අප් වෙන්නේ? ඕවා ප්‍රශ්න 88 89 කාලෙදී මිනිස්සුන්ට නැති වෙන්න දේවල් නැහැ වගේ මූඩ් එකක් තියෙන්න පුළුවන්. හරිද? කියන්නේ 88 89 කිව්වම වැරදිද දන්නවා. මම කියන්නේ 80 ගණන් වල කාලෙදී මිනිස්සුන්ට නැති වෙන්න දේවල් අඩුයි. දැන් නැති වෙන්න දේවල් වැඩි. ඉතින් ඒ වගේ මොඩර්නයිස් වෙලා තියෙනවා. පාරවල් බස් තියෙන්න පුළුවන්. කියන්නේ ටැගින් තියෙන්නත් පුළුවන් කොහොමද ගෙදරට යනකොට දැන් සරලවම දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා ලොකු වාහන නතර කරන්න නැතුව යනවා කියන හැඟීමක් තියෙනවනේ. ත්‍රිවිල් එක්කෙනා තමයි ගිහින් දාන්නේ. ලොකු වාහන එක්කෙනා ගෙනින් දාන්නේ. මම නම් ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. රීසන් එක ලොකු වාහනේ එක්කෙනාට නැති වෙන්න දේවල් ගොඩක් තියෙනවා. පොලිසිය යනවා. ඊට පස්සේ
ෂීට් කට කවර් උත්තර එකට දෙන්න මේ ඕන. අරෝමියෝ වැටුණට පස්සේ කතන්දර ගොඩයි. හරිද? ඒ කියන්නේ පුළුවන් මිනිස්සු ඉන්න afford කරන්න. හැබැයි ඔය ඒ කියන්නේ come on. සල්ලි තියන අර level එකේ නෑ margin එකේ ඉන්න මනුස්සයෙක්ට ඒ අපේ මනුස්සයට සීට් අලුතෙන් දාන්නොත් ඒ මනුස්සයට රස්සාව නතර කරන්න වෙනවා yes වෙන්න ඒ පුළුවන්. වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ජීවිතයක්ද ඒ ටිකද කියන එකේ එකක් තියෙනවා. ඉතින් කැල්කියුලේෂන්ස් තමයි. ඉතින් අර ලෝකේ දුවන විදිය මං කිය හැබැයි හැමතිස්සෙම පොයින්ට් එක මයිනස් අර පැත්තට වැඩි කියලා බස් දැන් එක උදව් පෙරලන කරන එක සිද්ධියේදී මම දැක්කා ඒ ඔය කියන මට්ටමේ කාර් වලිනුත් ඇවිල්ලා ලෙඩ්ඩු ටික අරන් ගිහිල්ලා තිබ්බා. බස් එක ඔව් පෙරලුණා. නේ නේ දැන් එතන කවුරු හරි ඉනිෂියටිව් එක අරගෙනනේ අර කියන්නේ කියන්නේ බර කවුරු හරි ගත්තා නම් ඕකට අඩපඩ ගාලා වැඩේ සිද්ධ වෙනවා. ඒක එහෙම තමයි දැන් අර මට මතක නෑ ඕකේ තියරි එක මොකක්ද කියලා තියරි එකක් තිබ්බා. ඒ කියන්නේ එතෙන්ට යන ප්‍රමාණය වැඩි නම් අපිත් යනවා. අඩුයි නම් දාලා යනවා. දාලා යනවා. මට තියරි එක මතක නෑ මොකක් හරි තියරි එකක් තිබ්බා ඔය සැරින් සැරේ. දැන් මම කියන්නේ මම කෝචින් කරන්න ගත්ත එක සෑහෙන හොඳයි. මගේ ලයිෆ් එකට මං ලොට් එකක් ඇදගෙන තියෙනවා. ඒ කියන්නේ ළමයින්ට උගන්වන විදිය ළමයින්ව තේරුම් ගන්න විදිය අරකද මේකද සයිකොලොජි එක වැඩ කරන විදිය දැන් පේරන්ට්ස්ලත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒවා බලන විදිය මේ ලොට් එකක් ඉගෙන ගන්න වෙනවනේ. එනේ ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. මං හිතන්නේ සබ්ජෙක්ට් එකට වැඩි අවුට් ඔෆ් සබ්ජෙක්ට් කතා කරා මම නම් කියන ගහන්න ඕනේ නැහැ බනින්න ඕනේ නැහැ. ස්මූත්ලි කරගන්න පර්සනැලිටිස් ඩෙවලොප් කරගන්න ඕනේ කියන පොයින්ට් එකේ ඉන්නේ. ගහන්න ඕනේ කියලා හිතුණා තාපා පොඩ්කාස්ට් එකක් කරමු. දැන් නම් ඇති. රෑ 12ත් පහු වෙලා. ඔව් මේ එතකොට අපි කතා කරපු පොයින්ට් වල ඒ කියන්නේ මම අන්තිමට කියන්න ඕන දේ තමයි අපි ඔක්කොම අර මේ පොයින්ට් හරිමයි කියලා කියන්නේ අපි කිව්වේ අපේ පර්සනල් මතය. දැන් මෙතෙන්ට yes තව ටිකක් ඇවිල්ලා තවත් පර්සනල් මතයක් කියන්න පුළුවන්. හැබැයි මම හිතනවා අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ පාසල් වල වැඩ කරලා කියන්නේ අපිට ප්‍රැක්ටිකලි පොඩි අයිඩියා එකක් තියෙනවා සමහර ඒවා හරියනවද නැද්ද කියලා. දැන් මේක අහන කෙනෙක්ගේ ෆීල්ඩ් එකේ වුණත් දැන් අපි එයාගේ ෆීල්ඩ් එක ගැන කතා කරොත් එයාට නෑ නෑ මේක ප්‍රැක්ටිකලි කරන්න බෑනේ කියලා අයිඩියා එක තියෙනවා. ඒ වගේ අර එළියේ ඉන්න කට්ටිය දකින්න මතයට වඩා ඇතුළේ ඉන්න ගුරුවරුන්ගේ தত্ত্বය වෙනස්. සෑහෙන්න වෙනස්. ඒ කියන්නේ ඒක එතන වැඩ කරන මිනිස්සයා තමයි බහුතරයක් දන්නේ මේක මේ විදියට මේවා කරන්න බැහැනේ කියලා. ඔව් දැන් කියන්නේ අපි මේක කතා කරන්න තමයි ඇත්තටම අපිටත් මේක තමාර ගැඹුරු තැන් තේරෙන්න ගන්න. එතකොට ඒක නිසා discussions are important. Good or bad discussions important. ඒක smoothly යන්න දෙන්න. ඒක ස්මූත්ලි යන්න දෙන්න වෙන්න දෙන්න Yes. දෙන්න ඒ වගේම මතක තියාගන්න මොන දේ කරත් අපිට සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. Yes, we have to do it. අපිට අමාරු කාලයක් ඉස්සරහට එන්න පුළුවන්. මොකද මේ ප්‍රතිඵලයේ හොඳ ප්‍රතිඵල එන්න තව කල් යනවා. ඊට කලින් නරක ප්‍රතිඵල ටික එනවා. අපි තව දවසක මේක ගැන ඔෆිෂියල්ස් කෙනෙක් ආවාරි හොයාගෙන ගෙනල්ලා කතා කරන්නත් බලමු. කතා කරමු. බලමු. let's see. වෙනස්ම වටයක් එයා කියන්න ඉඩ තියෙනවා. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මිනක අන්තිමේට මොනව හරි කියන්න දෙයක් තියෙනවද? අන්තිම විදිහට ඉතින් කියන්න තියෙන්නේ එතන දැන් අපි කතා කරන්නේ එක මාතෘකාවක් තෝරගෙන ඒක ඇතුලේ දේවල් ටික. දෙපැත්තෙම අයිඩියාස් ටික අපිට වටනවා. දෙපැත්තෙම අයිඩියාස් ටික කමෙන්ට් කරන්න නේ කමෙන්ට් එකේ දාන්න කමෙන්ට් අනිවාර්යයෙන්. කරන්න. ටික දාන්න. බනින්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අහා ඕගොල්ලොන්ට තාම මොන හරි ඉස්සරහට කතා කරන්න ඒවා අපි කියවලා අපි ඒවයිනුත් දෙයක් ගන්නවා. තාම මාතෘකා මොන හරි ගැන තියෙනවනම් ගුරුවරු ගැන එළියේ තියෙන මේ වගේ මතයක්. එතකොට අපි ඒකත් දැනන් ඉන්න එක වටිනවා අපිට ගුරුවරු විදිහට ඇතුලේ වැඩ කරන්න. අපිටත් බයින්න නේ. අපිට ඔව්. මිනක කියන්න අර අපිට තව මාතෘකා තව තියෙනවා නම් මාතෘකා තියෙනවා නම් ඒවත් මේක ඇතුලේ දාන්න. හොඳ දේවල් ටිකක් ඉස්සරහට අපි කතා කරමු. අපි කවුරු හරි තව ජොයින් කරගන්න උත්සාහ කරා. නමුත් කමන්නේ අපි පුළුවන් විදිහට වැඩේ කරගෙන යන් සතියට එක ගානේවත් දාගන්න දෙක ගන්න ආරම්භය වැදගත් පුළුවන් කියන්නේ විදිහට. මෙහෙම let's ආරම්භයක් do it. ගන්න. ඕකේ. good night කියන්න බෑ එහෙනම්. ආපහු හම්බෙමු.